අවුරුදු දෙකක ප්‍රොජෙක්ට් එකක් මේක. නරු යන විදිහට. බූටක් යා කියන්නේ. මොක මම දකින්න ගත්තා ලංකාවේ මිනිස්සු වල මෙන්ටල් හෙල්ත් ගැන දන්නේ නැහැ. ඉතින් කාටවත් කියන්න බෑ මම මේක දරාගත්ත හින්දා ඔබත් දරාගනින් කියන්න බෑ. ස්ටැම්ෆර්ඩ් ප්‍රිසන් එක්ස්පෙරිමන්ට්. කැමැත්තෙන් රැක් වෙනවා නම් රැක් වෙන්න කිසි අවුලක් නැහැ. ඉතින් මොරටු ඉන්ජිනේරුයි අපිට ප්‍රයිවට් කැම්පස් එකේ ඉන්ජිනේරුයි කම්පෙයාර් කරන්න බෑ. අර බාරසේ. අච්චාරුවක් වෙලා ගියා. ඔව් මේ රැග් එක සහ අය රම්තු බිල්ලන්ට බයි නොයා ඉන්න එපා. අයිබෝන් සියලු දෙනාටම අපි අද අලුත් වැඩකින් තමයි එකතු වෙලා ඉන්නේ. මායි අශිනු ඉන්නවා දෙකතු වෙලා නවකවාදය ගැන කතා කරන්න. ඉතින් අපි ඉස්සරහට අපේ නවකවාදය ගැන තියෙන අදහස් ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අශින් මොකද කියන්නේ? ඔය දැන් අතන පහුගිය දවස්වල අපේ සබරගම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් නැති වුණා. ඒකත් එක්ක තමයි ආයි අර පොප් අප් වෙලා ආවේ මේක. ඔව් දැන් හැම අවුරුද්දම වගේ ඉඳලා හිටලා කරගෙන එනවා කවුරු හරි මොකක් හරි සිද්ධියක් උඩට එනවා ඊට පස්සේ ඒක ගැන කතා කරනවා ඊට පස්සේ ආයෙ ඔක යටට එනවා ආයෙ මම ඉතින් ටක්රක් වගේ යනවා. ඔව් දැන් මේ ආසන්නතම සිදුවීම අරක. එතකොට ඉතින් අපි අද බලාපොරොත්තු වෙන ඉතින් අපි දකින දේවල් ගැන කතා කරා. ඔව් දැන් ගොඩක් අය කතා කරලා තිනවා කතා වෙලා තිනවා. ඒතර කැම්පස් එකේ හිටපු ශිෂ්‍යෝ නේ අපි කැම්පස් අත්දැකීම් තියෙන දෙන්නෙක් විදිහට සහ දැන් අපි වෙන කෝණයකින් මේක බලලා වෙන රටකට ඇවිල්ලා දැන් මේ අත්දැකීමුත් එක්ක අපි මේක ගැන දන්න දේවල් එක පොඩ්ඩක් නිකන් ෂෙයා කරගන්න ගමන් අපේ මේ පළවෙනි පොඩ්කාස්ට් එක විදිහට අපි මේක කරන්න කියලා හිතුවා. ඒක ඉතින් කියන්න ඕනේ අපි අපේ අත්දැකීම් සහ අපේ තියෙන මතයන් තමයි ප්‍රකාශ කරන්නේ. ඔව් අපිට විවිධ මත තියෙන්න පුළුවන්. අපි දෙන්නගේ මතත් ගැටෙන්න පුළුවන්. බලන අයටත් වෙන මත තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ මං කියන්නේ. ඒක අපේ මතේ විතරයි. ඒක හරිද වැරදිද කියන එක ඉතින් බලන අය තමයි තීරණය ගන්න වෙන්නේ. අපි මුලින් මොකක්ද පටන් ගන්න? කතා කරන්නේ. ප්‍රියං කතා කරමු මොකද මේ රැග් එකේ පටන් ගත්ත හැටි වගේ නේ. අපි දන්න සාමාන්‍යයෙන් ගත්තාම දන්න කාලේ රැග් එක තියෙනවනේ. ඔය ඉතින් අපි කියන්නේ අපිට මතක කාලේ ඉඳන් රැග් එක ගැන කතා වෙනවා. කැම්පස් එකේම රැග් එක තියෙනවා. ඒ කියන්නේ පටන් ගත්ත හැටි කියන ඇත්තම හොල බැලුවට එහෙම ලොකුට අපිට හොයාගන්නත් තියෙනවා. ඇත්තම කොහොමද පටන් ගත්තේ කියලා දන්නේ නැහැ. මේකේ කතා තියෙන ඔය කුල ભેද නැති කරන්න රැග් එක පටන් ගත්තා වගේ කතාත් එහෙමත් තියෙනවා. කැම්පස් ආවම අර කැම්පස් එක ඇතුලේ නැති කරන්න නිකන් හැමෝම එක මට්ටම කරගන්න. ඔය කියන්නේ විවිධ සමාජ මට්ටම් වලින් සහ පැති වලින් එනවනේ. ඒ කට්ටිය හැමෝම කියන්නේ අර කැම්පස් එක ඇතුලේ බොන්ඩ් එක හදන්න කියලානේ කියන්නේ. ඔව් ඒක එහෙම කතා එක පැත්තකින් එහෙමත් යනවා. එතකොට ඒ වගේ සමහරවිට මෙහෙමයි දැන් ඔය රැග් එක කියන එක අර හොඳ අරුණෙන් හැදුවා වෙන්නත් පුළුවන්. ඔව් දැන් පටන් ගත්තී එහෙම ගොඩක් ඒවා සමහර ගොඩක් ඉතින් ඕනම සිස්ටම් එක එහෙම නේද නිකන් හිතන්නකෝ මොකක් හරි පටන් ගද්දි වැඩේ හොඳට පටන් ගන්නවා. අරමුණ හොඳයි. දැන් පිහියක් ගත්තොත් ඉතින් පිහිය අපි හදන්නේ එළවලු කපන්න. එළවලු ඕනේ කපන්න පුළුවන්. ඔව් මිනිහා මරන්න පුළුවන්. මිනිහා මරන්නත් පුළුවන්. අර මොකද්ද ගිටාර් කතන්දරේ තියෙන මොකක් හරි ගිටාර් එකක් මොකක් හරි හදන්නේ සංගීත භාණ්ඩයක් විතර. හැබැයි ඒවා තන්තු අරගෙන මිනිහා මරන්නත් පුළුවන් වුණා හිටක. දැන් පරමාණු බෝම්බෙත් එහෙම අයින්ස්ටයින් අර හොයාගත්තේ ඒ සංකල්පය මත පදනම් වෙලා අන්තිමට ඒකෙන් ගියා මේ පරමාණු බෝම්බය දක්වා ගියා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් එතකොට මේ පටන් ගත්තේ අරමුණකින් වෙන්න ඇති සමහර විට. ඒ වුණාට මේ ඊට පස්සේ මොනවද කතාවක් තියෙනවා මේ අර කැම්පස්සේ කාඩ් දාලා තියෙන්නේ මේ අර නමින් හොයාගන්න පුළුවන් තියෙන කුලේ සමාජ මට්ටම හොයාගන්න. ඒ වාසකම. ඔව් වාසකම හොයාගන්න පුළුවන්. ඉතින් ඒක මේ නැති වෙන්න තමයි කාඩ් එකක් පාවිච්චි කරේ කියලා කතාවුත් යනවා. එහෙම සමහර පොඩ්කාස්ට් වලින් කතා වෙලා තිබ්බා. ඉතින් මේ එහෙම කතාත් යනවා. ඒ ඇස්සේ ඉතින් ආරම්භයේ කොයි විදියට වුණත් අන්තිමට මේ ඔය මැද්දෙන් ඊට දේශපාලන මතවාදයක් ඇවිල්ලා තියෙනවා. ඒක දේශපාලනික මූණුවරකින් රැග් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් එක එක පැති වලින් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඒකට දැන් වර්තමාන වෙද්දී ඒක දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඒකේ වෙන හානියනේ නේ. දැන් මොකක් හරි හොඳ අරමුණින් පටන් ගත්තත් මේ වෙද්දී එක එක පැති වලින් ඒක හානියක් විදිහට වෙලා තියෙන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් දැන් අපි දැන් ඉතිහාසයේ කතා කරනද අපි දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහුවා. එහෙම වෙන මිනිස් දැන් මට ඔයාව මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්ද? දැන් අපි සාමාන්‍යයෙන් මානව අයිතිවාසිකම් ගැන කතා කරද්දී වෙන එහෙම කාටවත් පාලනය කරන්න බෑනේ. එහෙම අයිතියක් නැහැ නේ අතට. මානව අයිතිවාසිකම් වලින් ඒක හරියටම තහවුරු වෙනවද කියන එක මම දන්නේ නැහැ. හැබැයි ඇත්තටම ගත්තාම මිනිස්සුන්ට නිදහස තියෙන්න බෑ. තමන්ගේ හැම කෙනෙක්ම එකම වටිනාකමක් තියෙනවා මිනිස්සු ගත්තාම. දැන් අර මානව විද්‍යාව කියන්නේ සමාජය ඇතුලේ සෑම පුද්ගලයෙක්ටම
ඒ කියන්නේ ඒ පුද්ගලයාට අනන්‍ය මිනිහෙක් විදියට. පුද්ගලයාට වටිනාකමක් තියෙනවා ඒ සමාජයේ. තියෙන පුද්ගලයෙක් විදියට. ඔව් සමාජයේ කොටසක් ඒක. කොටසක්. ඒතර හැම කෙනාගේම ජීවිතය වටිනවා. එකම විදියට මිනිස් ජීවිතය කියන එහෙම එකක් තියෙනවනේ. ඔව් ඒක හරි. එහෙම බේස් එකක් තියෙනවා. හැබැයි ඉතින් ප්‍රැක්ටිකලි එක වෙන්නේ නැහැනේ. ඉතින් ඒක තැන්වල එක එක විදියට මිනිස්සු සමහර මිනිස්සුට පාගා දානවා. සමහර මිනිස්සුට බලය හරි මොකක් හරි හේතු කරගෙන මේ මිනිස්සු නිකන් සමාජයේ උසස් විදියට සලකනවා. ඒක විදියට වෙනවා ප්‍රැක්ටිකලි. දැන් මොකද කතා කරේ? දැන් අපි හිතමු දැන් කැම්පස් එක ඇතුලේ ඔක කොහොමද වෙන්නේ කියන එකයි. මොකක්ද අරමුණ කියන එක. ඔව් දැන් ඇත්තට මෙහෙම දැන් එක්කෙනෙක් ඉන්න පුළුවන් නිකන් උදාහරණයක් කියන්නේ ඒක තියෙනවා. ඒ කියන්නේ ඒක කල්චරල් වෙන්නත් පුළුවන්. ඒක ආගමික ඊළඟට තියෙන වත්කම අනුවත් එහෙම වෙන්න පුළුවන්. ඔව් බෙදීම්. සමාජ බෙදීම් මං කියන්නේ. ධනවත් එක්කෙනෙක් ඉන්න පුළුවන්. දුප්පත් ළමෙක් ඉන්න පුළුවන්. තව එක්කෙනෙක් වෙන ආගමක ළමෙක් ඉන්නත් පුළුවන්. වෙන සංස්කෘතියක් තියෙන ළමෙක් ඉන්නත් හිතන්නකෝ දැන්. ජෆ්න ළමෙක් ඉන්න පුළුවන් කොළඹ. ඔව්. මේ කට්ටිය ජෆ්නත් යනවා. සහ දැන් මේ ජෆ්න ළමයයි මාතර ළමයා දෙන්නම කොළඹ හම්බෙන්නත් පුළුවන්. ඔව්. සම්පූර්ණ විදි දෙකක්. විදි දෙකක්. එතකොට දැන් ඒ දෙන්නව එක තැනකට ගේන්න පුළුවන්ද? ඔව් දැන් කැම්පස් එකේ දවල් රැග් එකේ එක කෑල්ලක් ඕනේ. ඒ කියන්නේ. ඔව් එක තැනකට ගේන්න හදනවා. එක එක කට්ටිය එක එක එතකොට ගොඩක්ම කතා කරන්නේ මේ අර වරප්‍රසාද තියෙන සෙට් එකක් වරප්‍රසාද නැති සෙට් එකක් කියලා බෙදාගෙන ඉන්නකනේ. ගොඩක්ම තියෙන්නේ මේ වෙද්දි තියෙන්නේ. කලින් දේශපාලන විදියට මම කර තියෙන්නේ නැති. හැබැයි වර්තමානයේ ගොඩක් කලාවටුන් තියෙනවා දේශපාලනික දේශපාලන බලපෑමක් තියෙනවා. දේශපාලන බලපෑමක් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු. ඔව් ඒක අපි පස්සේ කතා කරමු. දැන් හැබැයි දේශපාලනික කේසෙට වඩා තියෙන්නේ අර අපි දන්න විදියට, පේන විදියට තියෙන්නේ මේ අර වරප්‍රසාද නැති සෙට් එක වරප්‍රසාද තියෙන සෙට් එකයි එක මට්ටමකට ගේන්න කියලා වරප්‍රසාද නැති සෙට් එකේ තියෙන වරප්‍රසාද නෑ. වරප්‍රසාද තියෙන සෙට් එකේ වරප්‍රසාද කපන්න හදනවනේ. ඔය හරි. දැන් අර අපි කලින් කතා වුණ උදාහරණයක් අපි දෙන්න නිකන් මේ කලින් කතා කරද්දී අර එක ළමයෙක් එන්න පුළුවන් කාර් එකේ කැම්පස් එකට. ඔව්. ඒ ළමයාගේ ගෙදර කාර් ඔය ධනවත් ළමයි සල්ලි තියන හොඳ බෙන්ස් එක හරි ඉන්න පුළුවන්. ඔව්. ධනිත් ළමයා එන්නේ ඒ ළමයට බුස් බයිසිකලයක් ගන්නවා සල්ලි නෑ. ඔව් පයින් එනවා බාට ටිකක් දානවා එනවා. ඔව්. එතකොට දැන් මට තේරෙන විදිහට මේ මගේ මතය වෙනස් නම් කියන්නේ. ඔව්. දැන් කැම්පස් එක ඇතුලේ දැනට වෙන්නේ අර කාර් එකෙන් ළමයා බාට එක දාන් යන ගානට ගන්නවා වගේ එකක් නේ. ඔව් දැන් ප්‍රැක්ටිකලි වෙන්නේ මුල් කාලේදී හැමෝම එකම විදිහට අඳන් ඉන්න කියලා කියන ගොඩක් කැම්පස් වල තියෙන රැග් එකේ එක කෑල්ල. හැමෝම ජෙන්ට ගහලිනවා කියලා කියන්නේ. ඔව්. මේ අර සාමාන්‍යයෙන් කළු කලිසමයි සපත්තු දාලා සුදු ෂර්ට් එක අඳලා හැමෝම කොණ්ඩේ කොට කපලා රැවුල කපලා ඉන්නවා. හැම ඒතකොට ඔක්කොම කොල්ල එක වගේ. කෙල්ලොත් අර විදිහට අර චාම් ගවුමක් කර මොකක් හරි එහෙම ගන්න තියෙන ඇඳලා ඒ විදිහට එන්න ඕනේ. ඒතකොට හැමෝම එකම විදිහට එනවා ගන්න එකක් නේ කරන්නේ. ඔව්. එතකොට දැන් එහෙම ගත්තත් ඉතින් උදේ කියන්නේ දැන් අර උඩ ඉන්න ළමයා පල්ලෙහාට ගන්න අර මැද තැනකට ඔව් දැන් ළමයාට වොච් දාන්න බෑ අර එහෙම මුකුත් දාන්න එහෙමනේ කියන්නේ. ඔව්. ඒක තියෙන්නේ හැබැයි එක කාලයක් විතරයි. හ්ම්. ඒතකොට ඒ කට්ටිය බලාපොරොත්තු වෙනවා ඒ කාලය තුලදී හැමෝම එක මට්ටමකට ගේන්න. ඔව්. හැබැයි ඊට පස්සේ මාස 3ක් හරි මාසයකින් හරි පස්සේ තායත් අර කතන්දරේම නෙවෙයි. ඔව්. ඊගෙන ආයෙත් අර මනුස්සයා පුලන් ඒ මනුස්සයාට තියෙන ඇඳුම් ටික නම් ඒ මනුස්සයා එනවා. අර දුප්පත් ළමයට තියෙන ඇඳුම් ටික අරන් එනවා. ඉතින් ඊට පස්සේ ආයේ සමානත්වය ආයේ නැහැ. ඔව් ඒක මට තේරෙන්නේ එහෙම තේරුමක් නැහැ. මුල් මාස 6කට හරි එහෙම ඇති කරන එක තේරුමක් නැහැ. නෑ දැන් අර මේ අර අයිස් බ්‍රේකින් ඇක්ටිවිටීස් කියන්නේ ඒක ඔව් දැන් ඒකට හොඳයි. ඒ කට්ටිය අඳුන ගන්න එක අර බොන්ඩ් එකක් හැදෙන්න වගේ ඒකට හොඳයි. ඒකට හොඳයි. ඒකට හොඳයි. ඒක හොඳ පැත්තකුත් අපිට කියන්න හොඳයි කියලා කියන්න පුළුවන්. ඒක හොඳ විගණනය කරන්න බෑ. ඔව්. හැබැයි ඉතින් අර ඒකේ තියෙන සංකල්පයක් විදිහට ගත්තොත් එහෙම අර එක මට්ටමකට ගෙනල්ලා එහෙම තියෙන බැමි කඩන්න ගැටි කඩන්න කියලා එකක් කරන එකෙන් හරියට මේක වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඇත්තට බිම් මට්ටමේ වැඩේ වෙනවද කියන එක. ඔව් බිම් මට්ටමේ. එතකොට දැන් හරිද මම කියන්නේ දැන් ජෙන්ට ගහලා කොල්ල ඔක්කොමට කියනවා. පුළුවන් විදිහට සපත්තු දාලා හැමෝම එනවා. ඒ සමහරවිට දවස් පහම එකම ඒ සමහර ළමෙක් අඳින එකම ෂර්ට් එක වෙන්නත් පුළුවන්. ඔව්. හරිද? ඒ ළමයා හැම එනවා. දැන් සල්ලි තියෙන ළමයා දවස් පාට ෂර්ට් පහක් අඳන් එනවා. ඔව්. ඒ සමානත්වය නැහැ. එහෙම කියන අහින අරුත් එකම ෂර්ට් එක දවස් පහම අඳින්න. එහෙම නැත්නම් උඹත් බස් එකේ වරේ උඹත් බස් එකේ වරේ හැමෝම බස් එකේ. ඉතින් සල්ලි දෙලම කොහමද කැම්පස් එකේ ගේට් එක ගිහින් මහින් කාර් එක ඇවිත්. ඔව් මේක නවත්තන්න බෑ. ඉතින් මේක අර මේ අර ජීවිත සාධාරණ නෑ කාගේවත් ජීවිත සාධාරණ නෑ. අපි සාධාරණ ලෝකයක් නෙමෙයි තියෙන්නේ. ඔව් සාධාරණ ලෝකයක් නෙමෙයි තියෙන්නේ. කියන්නේ අර අපිට හම්බෙන විවිධ අවස්ථාවන් විවිධ පසුබිම් යටතේ.
ඔව් දැන් ඉපදෙද්දිම සල්ලි තියෙන විදිහට ඉපදින එක වැරදක් නෙමෙයි. ඔව් ඉතින්. ඒ සල්ලි වලින් ඒ මනුස්සයා සැප විඳින එකත් වරදක් නෙමෙයි. ඔව්. හැබැයි මට අපිට පේන විදිහට දැන් උතන දැන් ඇරියස් කව කිරලක් තියෙනවා. ඔව් එහෙම එකකුත් එනවනේ උතෙන්ට නේද? සම් මිනිස්සුන්ගේ අර තියෙනවනේ පොඩ්ඩක්. අර නැති එක තියෙන එකට ඊර්ෂ්‍යාවක් තියෙනවා. එතකොට ඒකත් එක්ක ඇරියස් එකක් තියෙනවා. ඊට පස්සේ ඉස්කෝල කාලේ සමහරට එළියට පේන්න ඇවිල්ලා අර පොරක් විදියට මතුවේ නොවෙච්ච කට්ටිය අවදාන හම්බෙච්ච නැති කට්ටිය පස්සේ අවදාන ගන්නවා. ඔව් දැන් ඒක එහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන් ඒ ඇත්තටම ඒක අර අපිටත් දැන් මට දෙන්න ඕනේ පණවිඩියක් තමයි අර ඉස්කෝලේ කාලේ පුළුවන් අර හැමෝම අර ඉස්කෝලේ කාලේ ඉන්නෝනේ අර බජාර් කොල්ලෝ ටික කොල්ලෝගේ පැත්තෙන් කියන්නේ. ඊයර හැමෝම ඉගෙනගෙන කැම්පස් ගියා නම් ඒක ප්‍රශ්න වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ නේ මං කියන්නේ. එක එක ප්‍රයිවට් කැම්පස් යන කට්ටිය ඉන්නවා අරවට යන ඇති ඉන්නවා. නෑ නෑ දැන් ඔය අර දැන් සාමාන්‍යයෙන් අර බජාරේ ඉන්න කට්ටිය බගෙන අර සාමාන්‍ය පන්තියේ එන සීන් එකේ ඉන්න පොරවල් ටික. ඔය කියන්නේ සීන් එක කියන්නේ උනේ කැපී සෝෂල් මිනිස්සු ටික. ඔව් කැපී පෙනෙන චරිත ටික. ඔව් උන් සමහරවිට උන් කෙයාර ඉන්නේ හැමෝම කියන්නේ. සමහර වෙලාවට. ඔව්. එහෙම වෙන්න පුළුවන් උන්ට ඇරියස් නෑනේ සමහරවිට උන් අර. ඔය ඒ කාලේ කරන්න දෙන ඔක්කොම කරලා අර තියෙන එක්ක ක්‍රීඩා පැත්තෙන් හොඳ පොරක් වෙන්න පුළුවන් නැත්නම් ඉගෙන ගන්න පැත්තෙන්. ඒ උන් ටික අතන ඒ ලෙවල් වලින් හැලෙනවා. ඒක අවාසිය. මෙහෙම දෙපැත්තම කරනවොත් ඉන්නවා බහුතරේ. ඔව් බහුතරේ මේ. බහුතරේ අර එහෙම එකකුත් තියෙනවානේ. ඒක නෑ මේම එතකොට අර ඇරියස් තියෙන සෙට් එකක් ඉන්නවර පන්ති. ඉතින් උන් ටිකත් ඇවිල්ලා අතන ඇරියස් කවර් කරන්න ගන්නවනේ කැම්පස් එකේ. අර සාමාන්‍ය ඉස්කෝලේදී පොඩ පීඩනයට පත් වෙච්ච සෙට් එක. අර එක්ක චණ්ඩි හින්දා පීඩනයට පත් වෙලා උන්ට චණ්ඩිකම් කරන්න බැරුව ඉඳලා උන් කැම්පස් එකට පස්සේ වෙන කවුරුත් නැහැනේ. උතර උන් තමයි පොරවල් කියලා උන් පොරවල් වෙන්න හදනවා. ඔව්. අර එහෙම එකකුත් වෙන්න පුළුවන්. එහෙම එකක් ඇත්තට වෙනවා මං හිතන්නේ. ඒක සහ මං අහලා තියෙනවා ඉතින් අර පොඩි කාලේ කියන ඔය වගේ වෙච්ච අපි දැකලාම තියෙනවා සාමාන්‍ය ඉස්කෝලේ කාලේ අර කියන්නේ අපිත් එහෙම පොරවල් නෙමෙයි අපි එහෙම එහෙම චණ්ඩි හරි මොනවා හරි අපි යන්තම් ෂේප් එකකින් අපිත් ඇවරේජ් මොන්සෙක් ඔව් අපි කොයි පුළුවන් විදියට සමාජෙ මොනවද තියෙන ක්ලබ් ආරාමයට පොඩ්ඩක් ඔළුව දාලා ඉතින් ඔය ෂේප් එකේ පන්තියේ ඉඳලා පොඩ්ඩක් ඉතින් එහෙම ගේමක් ගහන් ආපු කට්ටිය. එතකොට මේ එන පොරවල් නෙමෙයි. ඒතකොට අපිට කවුරු හරි කියන්න පුළුවන් බත් ඉස්කෝලේ කාලේ මෙහෙම හිටියේ මේ උඹලා දැන් පොරවල් වගේ එහෙම කියන්න පුළුවන් ඕන කෙනෙක්. ඒක හරි. මම කියන්නේ ඔතන තව පොයින්ට් එකක් තියෙනවා දැන් අර සමහරවිට අපිට දැන් ඒ කාලේ තිබ්බ අත්දැකීම් එක්ක මේ මත සංවිචාරය ලක් කරගන්න පුළුවන්. දැන් මිනිස්සු දැන් අපිට මෙහෙම අපි දැන් මම විශ්වාස කරන දේ තමයි අර මේ හැම වෙලේම මිනිහෙක් හරි ඉගෙනගෙන يعني මිනිහා ස්වයං විවේචනය කරගෙන ඔව් වෙච්ච අඩුපාඩු හදා ගන්න ඕනේ. දන්න මතේ එන්න අප්ග්‍රේඩ් වෙලා වෙනස් වෙන්න පුළුවන්. ඒක හරි. දැන් උදාහරණ විදිහට දැන් JP එක වමේ නෙමෙයි දැන් මැද්දට ඇවිල්ලානේ තියෙන්නේ. ඔව් දේශපාලන ගැන කතා කරොත් එහෙම ඉතින් මේ දේශපාලන මත ඒ කියන්නේ අප්ඩේට් වෙන්න ඕනේ. ඇමරිකන් ඩෙමොක්‍රසි ඒක දැන් වැලිඩ් නෑ ලෝකේ. ඔව් ඒ හැමදේම වෙනස් වෙනවා නේද? හැමදේම අප්ඩේට් එක කාලයකට ඒ සිස්ටම් එක වළංගුනාට හැබැයි ටික කාලයක් ඇද්දි ඒ සිස්ටම් එක ලෝකෙට හරියට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක හැමදේටම වළංගුයි. කැම්පස් එකේ කොහොමද රැග් එක හරි මොකක් හරි සමහරට ඒ කාලේ රැග් එක කියන්නේ හොඳක් වෙන්නේ නැති. ඇත්තට මේ සිස්ටම් එකට ඕනේ වෙන්නේ නැති. හැබැයි අද කාලේ වෙද්දී ඒක කිසිම තේරුමක් නැති වෙන්න පුළුවන්. අපි රැග් එක ගැන දැන් අපි එක එක දේවල් කතා කරන් ආවද මම හිතනවා දැන් මෙතන අපි කතා කරන්න ඕනේ දැන් අර ශිෂ්‍යෙක් මැරලා තියෙනවා නැති වුණා. ඉතින් ඒක රැග් එක හින්දාමද කියන්නේ අපි හරියටම දන්නේ නැහැ. හැබැයි රැග් එකෙන් බලපෑමක් වෙලා තියෙනවා පේනවා. ඕන නැටි නිවුස් බැලුවම පේන්නේ රැග් එක මහා භයානකයි කැම්පස් යන හොඳ නැහැ වගේ එකක්. ඔව් හොඳ නැහැ එකක් කියලා. ඉතින් අර ළමයා මැරලා තියෙන රැග් එක හින්දාමයි තියෙන ළමයාට මගේ පර්සනල් ඔපිනියන් එක තමයි ඒ ළමයාට ප්‍රශ්න තියෙන්නේ. මොකද හැම ළමයාම රැග් කරා කියලා මැරෙන්නේ නැහැ. ඔව් දැන් ඒක තව එකක් දැන් අපි දැන් උතන රැග් කරනවනේ අපි. ඔව් කරන්නේ. එතකොට ඔය රැග් කරන කට්ටිය ඔය මෙහෙම දැන් ડિප්‍රෙෂන් හැදිච්ච මිනිස්සු ඉන්නවා ඒ ලෙවල් කාලේ. අපි දන්නේ නැහැ මානසික මට්ටම. ඔව්. ඊළඟට පවුල් වල ප්‍රශ්න තියෙන මිනිස්සුත් ඉන්න පුළුවන් දැන්. ඒක තමයි දැන් එතනත් වෙනස්නේ. ඔව්. ඒ දැන් හැමෝම එකම මට්ටමකට ගන්න හදනවා. ආයෙත් අර බේසික් පොයින්ට් එකට එනවා. ආයෙතන්ට වෙනවා. ඔව්. ඒතකොට දැන් අර එකමුතු වෙලා වැඩක් කරන්න එනවනේ. ඔව්. දැන් ඔකට එන්නේ නැති ළමෙක් ඉන්නවනේ මම උදාහරණයක් කියන්නේ. ඉතින් දැන් මට මතකයි අපේ හිටිය ඒ ළමයා කැලණියට මාරු වුණා. ඒ ළමයි තාත්තා එක්තෙන් වෙලා මොකක් කර දැන් අරුගේ කරේ තමයි බර තියෙන්නේ. ඌ ක්ලාස් කරලා හම්බ කරනවා ඌ ගෙදර නඩත්තු කරන්නේ ඌ. හරිද? දැන් ඒ ළමයාට අර කමිට්මන්ට් එක දෙන්න බෑ නතන්ට. ඔව් දැන් ඉතින් එහෙම සමාජ දැන් ඒ ළමයාගේ මේකේ සාධාරණනේ පැත්තෙන්. ඔය ඒක තමයි දැන් සමහර ළමයිට ඒ වැඩවලට සහභාගී වෙන්න පුළුවන්. සමහර ළමයිට දැන් වොලන්ටියර් කරන වැඩ තියෙනවා. ඔය කූඩුවක් හදනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවද අපි කියන්නේ මේ සමාජ සුබ සාධන වැඩ කරනවා කැම්පස් වල ළමයික තුල ලයිබ්‍රරි හදලා දෙනවා. එහෙම නැත්නම් ඉතින් ඒ වගේ දේවල් කරනවානේ. ඒතකොට ඒවට හැමෝම වරෙල්ලා කියලා අර ඔබලා ඔක්කොම මේක කරන්න ඕනේ. අර එහෙම කියලා කිව්වට සමහරවිට ඒ ළමයින්ට බැරි වෙන්න පුළුවන්.
ඉතින් ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා කියන එක ඉතින් සාධාරණයි. ඒක අනිත් පැත්ත තමයි උතන කුහක ළමෙක් ඉන්නත් පුළුවන්. ඔව් ඉතින් ආත්මార్థකාමී. ආත්මార్థකාමී කියලා සමාජ සම්මතයට අනුව එහෙම කියන නෑ යාර ඒව නැති කරන්න රැග් එක හොඳයි. හැබැයි අර පැත්තක් තියෙනවා. මෙහෙමයි ඉතින් උතන තව ප්‍රශ්නයක් කරන හෙත් එක්කම එහෙම ළමෙක්ව අවුරුදු ගාන අවුරුදු 20ක් යන කැම්පස් එකේ වැඩි හිටියේ අවුරුදු 20ක් තිස්සේ හැදිලා ගෙදරින් හැදිලත් නැහැ කොහෙන්වත් හැදිලා නැතුව කැම්පස් එකට ඇවිල්ලා කැම්පස් එකේ මේ රැක් එකක් කරලා මාස 6කින් මාස 3කින් හරි අවුරුද්දකින් හරි ඒ කුහක ඒවා සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ යම් තාක් දුරට හරියන්න පුළුවන්. හරියන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම හදන්න ඉතින් මට හිතෙන්නේ එච්චර ලොකු බලපෑමක් වෙයි කියලා. අනිත් එක අර ඔබ කියපු කතාව මේ එක එක මට්ටම් වල ඉන්නවා. සමහර අය ඉන්නේ කැම්පස් එකේ රැග් වෙන්න කැමැත්තේ. ඒක ආතල්ලයක් විතර ගන්න. සමහර අයට ඒක දැන් හුඟක් දැන් රැග් වෙච්ච යාළුවෝ මගේ ඉතින් කත උන්ගේ අතකයන් සුන්දරයි. ඔව්. දැන් උන් ආතල්ලයක් කරන් ඒ රැග් එකෙන්. ඔව් දැන් පස්සේ කාලේ ආතල්ලයක් විතර පේන්න පුළුවන්. කරන කාලේ ඒ කට්ටියට උනත් ඒක එන දරුණු ඔළුවට වදයක් නැත්නම් ෆිසිකලි ඒක අවුල් ෆිසිකලි මෙන්ටලි ඕන විදිහෙන් අවුලක් වෙන්න පුළුවන්. පස්සේ කාලෙකදී ඒක මතක් වෙද්දී අපි බූටක් කෑවා කියන්නේ. හරිද? ඕන කෙනෙක් සරල උදාහරණයක්. කාපු දවසට පට්ට අමාරුයි. ඊට ටික කාලයක් ගිහිල්ලා ඒවා හරි ගිහිල්ලා අමතක වෙලා ඊට අලුත් කෙනෙක් එක්ක සෙට් වෙලා මේගොල්ලන්ට පස්සේ අරක මතක් වෙද්දී පොඩි සොමියක් තියෙන්නත් පුළුවන්. ඔව් ඒක. කියන්නේ ඒක දෙහෙනම අර වෙන අප්සෙට් එකක් විදිහට පේන්නේ නැතුණු. කෙනෙක් එක්ක නෑ සමහර කට්ටිය කොච්චර කාලයක් ගියත් ඒක අවුලක් වෙන්න පුළුවන්. ඒක රැග් එකෙත් එහෙම තමයි. සමහර අයට කොච්චර කාලයක් ගියත් ඒකට මල පයින්න මතක් වෙයි. සමහර අය ටික කාලයක් ගියද්දී ඒ කාලේ අවුලක් වුණාට පස්සේ මතක් වෙද්දී ඒක වෙන ආතල්ලයක් විදිහට පේන්නත් පුළුවන්. ඉතින් මේ අතන මං කියන්නේ හිටිය පොයින්ට් එක තමයි මොකද්ද? එක එක කට්ටිය එක එක ලෙවල් එකේ එනවා. මර මානසික ප්‍රශ්න තියෙනවා. දැන් අර ළමෙක් නැති උනේ ඒ ළමයාට ඒක දරා ගන්න බැරි වුණා. ඔව් ඒක අනිවාර්යෙන් මානසික ප්‍රශ්න තියෙනවනේ. ඔව් සමහරට ඒ ළමයා වැඩිපුර රැග් වුණා වෙන්නත් පුළුවන්. ඔව් අපි දන්නේ නැහැ. ඔව් සමහරට ඒ ළමයට වඩා වැඩිපුර රැග් වෙච්ච ළමයෙක් එතන ඉන්න පුළුවන්. ඒ ළමයා තාම ඉන්නවා. ඒ ළමයා මැරුන්නේ නැහැ. ඔව්. ඉතින් එතකොට අපි සංසන්දනාත්මකව බැලුවොත් එහෙම මේ කවුරුත් එක වගේ නෑනේ. ඒකට සමහරට දරා ගන්න පුළුවන් දරා ගන්න බෑ. ඔව්. ඉතින් එහෙම හැමෝටම අපි එහෙම කරන්න ගියාම සමහර ළමයට දරා ගන්නවට මැරෙනවා. කමෙන්ට් එහෙම මම දැක්ක දාලා තියෙනවා අපිට මෙච්චර රැක් කරා අපි නම් අපි මැරුන්නේ නෑනේ. එහෙනම් අපිනේ මැරෙන්න ඕනේ කියලා. මේ ඕක මම දකින්න ගත්තා ලංකාවේ මිනිස්සු වල මෙන්ටල් හෙල්ත් ගැන දන්නේ නැහැ. ඔව් ඉතින් අපි දැන් හෙම්බිරිසාව කරන දොස්තර කෙනෙක් ගාවට යනවා. ඒකට අර මොකක්ද ඒ කියන්නේ ෆිසිකල් හෙල්ත් වගේම මෙන්ටල් හෙල්ත් ගැන ඒ වගේ වේට් එකක් දෙන්න ඕනේ මං කියන්නේ. ඔව්. ඒක විශේෂයෙන් දැන් තියෙන પરම්පරාවත් ඒ කියන්නේ එන්නෙන් අපේ සමාජ සංකීර්ණ වෙනවනේ. එතකොට ළමයින්ට හම්බෙන්න ප්‍රෙෂර් එක වැඩි. ඒකට අර මෙන්ටල් ඩිසෝඩර් එකක් එන්න තියෙන chance එක වැඩි. ඔය දැන් අපි ජීවත් වෙන පරිසරය අපි දැන් ඉන්නේ ඇමරිකාවේ. එතකොට මෙහෙ සෑහෙන මේක ගැන කන්සිඩර් කරනවා මේ අනිවාර්යයෙන්ම හැම කැම්පස් එකේම තියෙනවා කවුන්සලින් මේකක් තියෙනවා යුනිට් එකක් තියෙනවා. සහ ගොඩක් ළමයි මේ ප්‍රශ්න වල ඉන්නේ. ඉතින් ඒ කට්ටිය කෙලින්ම ඒ කට්ටිය ප්‍රශ්න ඒ කට්ටිය කියනවානේ. මේ කට්ටිය කෙලින්ම කවුන්සලින් යනවා. සහ ඒක ගැන කියන්න බය වෙන්නේ නැහැ. මම කවුන්සලින් යනවා මට මේ ප්‍රශ්න තියෙනවා කියලා දැන් අපේ ලැබ් වල වැඩ කරන අය ඉන්නවා කෙලින්ම කියනවා මට මේ ડિප්‍රෙෂන් තියෙනවා මට මේක තියෙනවා කියලා ඒ කට්ටිය කියනවා. සහ ඒකට මොකක් හරි ට්‍රීට්මන්ට් එකක් මොකක් හරි කරනවා. එක්සෑම් එකක් තියෙද්දි උනත් ළමෙක් ඇවිල්ලා මේ ලෙටර් එකක් හරි දීලා කියනවා මට මේ ප්‍රශ්න තියෙනවා මට මෙච්චර මෙහෙම මේ එක්සෑම් එකේ මට මෙච්චර වෙලාවක් වැඩිපුර දෙන්න වගේ එහෙම ඉල්ලීම් කරලා ලෙටර්ස් අරගෙන එහෙම අර ඒ කියන්නේ සෑහෙන කියන්නේ ඒ කට්ටිය වෙනම මේ පොලිසි සර් වල තියෙනවා. ලංකාවට එක සාපේක්ෂව ගත්තම මේ ලංකාව වෙලා තියෙන එහෙම එකක් තියෙනවා පිස්සෙක් කියලා තමයි හිතන්නේ. ඒ වගේ මෙහෙම ඒක පොඩ අර හෙම්බිරිස්සවට තියෙන වේට් එක වෙන්න පුළුවන් ඒ ලෙඩේ තියෙන මෙන්ටල් හෙල්ත් පැත්තෙන් ගත්තා. ඔව්. පොඩි එකක් තියෙන්නේ. හැබැයි ඒක වැඩි වෙන්න පුළුවන්. අර එතන අර හරිතන ඔව් දැන් අනිත් ලෙඩ වගේ මොළේට පේන්නෙත් නැහැනේ. ඔව් දැන් අපිට ඒක පේන්නේ පේන්නෙත් නැහැ හිතා ගන්න බෑ මොකද්ද අපිට ගෙස් කරන්නත් බෑ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒලා දෙන අවධානය සෑහෙන ඒ පැත්තට අඩුයි. අපි දන්නේ නැති ළමයෙක් ඉන්න පුළුවන් මාර ප්‍රශ්නයක ඉන්නවා. එතකොට එහෙම ළමෙක් සූසයිඩ් කරගෙන chance එකක් තියෙනවා. ඉතින් අර ඒක එක්ස්පෝස් වෙන සෑහෙන අඩුයි ලංකාවේ. සහ ඒ ආස්සේ රැග් එක ගොත්තාට පස්සේ ඒ ළමෙක්ට දරා ගන්න බැරුව මැරෙන්න පුළුවන්. ඉතින් කාටවත් කියන්න බෑ මම මේක දරාගත්ත හින්දා ඔබත් දරාගනින් කියන්න බෑ. කියන්න බෑ ඉතින් ඔබට දරා ගන්න පුළුවන් ඔබ දරාගන්න. ඔබේ කැමැත්තෙන් රැග් වෙනවා නම් රැග් වෙන්න කිසි අවුලක් නැහැ. එතකොට හැබැයි එයා රැග් වුණා කියලා තව ළමෙක්ට රැග් කරන්න කියලා උට කියන්න කිසිම අයිතියක් නැහැ. අර එතකොට තමයි අර බේසික් ප්‍රින්සිපල් එකේ ඉන්නේ නිදහසේ සීමාව. තමන්ට කැමති නම් තමන් කරන්න. හැබැයි අපිට කියන්න බෑනේ. අපි කැමති දේ අනිත් කෙනාටත් ඒක ලැබෙන්න ඕනේ හරි විඳින්න ඕනේ හරි කියන්න බෑනේ. ඒ ළමයාට මේක සෑහෙන දෙනෙක් කතා වෙනවා. කියන්නේ කෙනෙක්ට ගැහුවත් ඌට ගාණක් නැති වෙන්න පුළුවන්. ඌ හැදිලා තියෙන විදිහත් එක්ක. ඒ අවුරුදු 20ක් හරි 18ක් හරි. හැබැයි තව ළමයෙක් කියන්න පුළුවන් නෑ මලක් වගේ ගෙදරින් එන සුමටව හැදිලා ඉන්න. ඉතින් ක්‍රැක් එක කරනක නෑ. එහෙම බෑ මිනිස්සු සමාජයට එන මූණ දීලා එන
මොනවද පොළොවේ පය ගහලා ඉන්න ඕනේ කියලා අර ළමයාව ওই මාස 6කින් විතර අර තත්ත්වයට ගේන්න හදනවා කියන එක ඒ ළමයාට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක ප්‍රැක්ටිකල් නැහැ නේද කොහොමද? සහ මං කියන්නේ එහෙම අපි හැම එකම එහෙම පොළොවේ පය ගහලා ඉන්න විදිහට හදන්න ඕනේ නැහැ මං කියන්නේ. ඔව් ඒක ඉතින් ඌගේ ඔව් එක්ස්පීරියන්ස් එක හැදෙයි. ඒක අමුතුවෙන් අර නිකන් දරුණු විදිහට වෙනස් කරන්න ඕනේ නැහැ. ඌ වෙනස් කරනවා වෙනස් වෙයි මං කියන්නේ. කැම්පස් එකේ ඉන්නේ 18 බැලුව වැඩි හිටියෝ නේද? ඔව් ඉතින් උට ඒ ගැන පොඩි මං කියන්නේ මග පෙන්වීමක් කරන්න පුළුවන්. බලෙන් ඉතින්ට යන්න ඕවන්න ඕනේ නැහැ කියන එකයි මං කියන්නේ. බේසිකලි අපි ගත්තම ඇත්තටම කොහොමත් හැම මිනිහෙක්ට මුකුත් කරන්න කියන්න බෑ හරිනම්. කියන්නේ ඔබ මෙහෙම වෙන් කියලා කාටවත් කියන්න බෑනේ. ඒ කියන්නේ ඌ කැමති නම් වෙනස් ඌ කුහ ගන්න කුහක විදිහට ඉන්නේ. ඌගේ කැමැත්තනේ. ඔව්. කාටවත් ඌ වෙනස් කරන්න බෑනේ බලෙන්. ඔව් ඒක. ඌට උපදෙස් දෙන්න පුළුවන්. ඌ කැමති නම් වෙනස් වෙයි. කියලා තමයි මට තියෙන්නේ. හැබැයි එහෙම ගත්තම ප්‍රැක්ටිකලි එතන පොඩි අවුලක් තියෙනවා. ඒතකොට එහෙම කුහක සමාජයක් බිහි වෙන්න තියෙන chance එක වැඩි වගේ එකක් තියෙනවා. ඉතින් පොඩ ප්‍රැක්ටිකලි හැමදේම අර පර්ෆෙක්ට් කරන්න බෑනේ. ඔව් ඒ නිසා හැබැයි අඩු ගන්න නිකන් අපිට එහෙම උඹ කැමැත්තෙන් රැග් වුණා. හැබැයි මේ කවුරු කෙනෙක් රැග් කැමැත්තෙන් රැග් වෙන උඹ කියලා කියනකොට නෙමෙයි මේ මං කියන්නේ. කවුරු හරි කෙනෙක් කැමැත්තෙන් රැග් වෙනවා. ඒ නිසා අනිත් කෙනාට රැග් වෙනවා කියන්න බෑ. ඒතකොට ඒ ළමයා රැග් වෙන්න කැමති නැත්තම් මං කියන්නේ යාට නිදහස තියෙනවා රැග් නොවි. එහෙම එකක්වත් අඩු ගන්න තියෙනවා. ඔව් දැන් ඔය දැන් ඇන්ටි රැග් කතන්දරේ තියෙනවනේ කැම්පස් වල. ඇන්ටි රැග්ම පටන් ගද්දිම අල කියන වචනේ එන්නේ. ඔව්. අල කියන අතහරින ලද කියන එක. අතහරින ලද කියන එක කෙටියෙන් අල කියලා කියනවා කියලා තමයි අපි අහලා තියෙන්නේ. එතකොට එහෙම වෙන්නේ දැන් ඔය අල එකක් කියලා පටන්ගෙන තියෙන්නේ මේ එහෙම රැග් වෙන්න කැමති නැති ළමයි ටිකනේ. ඒ කට්ටිය එකතු වෙලා අපි රැග් වෙන්න කැමති නැහැ අපි වෙනම ඉන්න. එතකොට ඒක මොකද කරන්නේ? ඒ ළමයා කැම්පස් එකේ තියෙන සියලුම ඒ බැච් එකේ තියෙන හරි නැත්නම් ඒ ෆැකල්ටි වරප්‍රසාද ටික දෙන්න යන්නේ. ඇයි? උඹලා රැග් වෙන්න කැමති නැති හින්දා. උඹලා අපි කියන එක අහන්නේ නැහැ. බහුතර මතයට කැමති නැහැ. කියලා මේ ඉවෙන්ට් වලට ගන්න. නැත්නම් සමහර කැන්ටින් වලට යන්න දෙන්නේ. ඉතින් එහෙම ඒක මහා කැත වැඩන්නේ. ඔව් දැන් හිතන්න දැන් ජනාධිපතිවරණේ වාදෙනවා සජිත්ට ඡන්දේ. මොම දුන්න අනුරට. එහෙම හිතමු උදාහරණයක්. දැන් අන්තිමට අපි දෙන්නම ජනාධිපති අනුරනේ. ඔව්. ඒතකොට සජිත් දීපෙන් පන්නන්න බෑනේ. ඔව් සජිත් දීපුවාට කියනවා ඔව් උඹලා මේ රජේ මේ නෙමෙයි වල ගෙන්න බෑ. එන්න බෑ. CTB බස් වල යන්න බෑ. රජෙන් දෙන්න. එහෙම අර ඒ වගේ සිද්ධ. යාර ප්‍රජාතන්ත්‍රවාදී නෑ එතකොට. ඔව් එතකොට අර එහෙම ඉතින් ඒ වගේ එකක් නැත්තර මෙතන කැම්පස් එකේ කියන්නේ. ඔව්. එහෙන උපයි ඉතින්. විශේෂයෙන් අර කුප්පි දාන්න කියලා කියනවනේ. ඔව් එහෙම කතා කරනවා නේ. ඒ කියන්නේ ඔක දෙපැත්තටම එනවා. මම අපි දැකලා තියෙන විදිහට දැන් සාමාන්‍යයෙන් මොනවද රැග් ඇන්ටි රැග් දෙකක් ඉදදී ඇන්ටි රැග් සෙට් එකට රැග් එකෙන් කරන කුප්පිය වල එන්න බෑ වගේ එහෙම ඒවා වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තට යනවා ඇන්ටි රැග් කරන කට්ටිය කුප්පිය රැග් එකේ කට්ටිය එන්නේ නැහැ ගන්න නැහැ වගේ එහෙම කතන්දරත් යනවා. ඔව්. හැබැයි අපේ කැම්පස් වල අපේ ෆැකල්ටි ඇන්ටි රැග් හැබැයි ඒකේ අපි දන්න දෙයක් තමයි කුප්පියක් දාද්දී එහෙම ભેදයක් නැහැ උන කෙනෙකුට එන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්න දෙන්නේ සහ අපි දන්නවා රැග් වෙන ළමයි හරියේ නැත්තම් ඔය රැග් කියාගන්නේ පිරිස හරිය ඔක්කොම එක වගේ ඇවිල්ලා ඒකෙන් කුප්පියෙන් වාසි අරන් යනවා. ඔව්. I think දැන් අපේ ෆැකල්ටි ඇන්ටි රැග් කරනවා කියමු මම පොඩ්ඩක් ලින්ක් කරන් ඉන්නම් මේ දැන් අපිත් ඔය අයිස් බ්‍රේකින් ඇක්ටිවිටිස් කරා දැන් අපි ස්පෝර්ට් ඩේ එකක් කරා අර එහෙම තියෙනවා ඉතින් අර ඇන්ටි රැග් කියලා අපි ඒකින් එකව දන්නේ නැති එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. නෑ ප්‍රැක්ටිකලි පොඩි අවුලක් තියෙනවානේ. ඔව්. ඒ කියන්නේ මෙහෙමයි දැන්. ඔව් අපි මෙහෙම දැන් අර මේක දැන් අර හැමදේම ගත්තා ස්පෙක්ට්‍රම් එක ගන්න කළුත් නෙවෙයි සුදුත් නෙවෙයි එක තැනක තියෙන්නේ. අලු ලෙවල් එකේ ඉන්නේ මෙතන තැනක තියෙන්නේ. අලු එහෙට මෙහෙට වෙන්න පුළුවන්. එතකොට මේ දැන් අපි කෑලි ගොඩක් මික්ස් වෙන කතා මැද්දට මේ දැන් හොඳ නරක පැත්තනේ. ඔව්. ඒක අපි ගොඩ අන්තිමට කතා කරමු නේද? ඒ පැත්තට යන් අපි බේසික් දේවල් ටික කතා වුණා ඇතිද මේ වෙද්දි දැන් සෑහෙන දෙයක් අපි හැමෙන් ටච් කරන් ආවා. ඔව්. බේසික් ප්‍රින්සිපල් එකකට දෙ මිනිහෙකුට වෙන්න ඕනේ ඇත්තටම කැමති දෙයක් කරන්න අදහස් තියෙනවා. කැමති නම් රැග් වෙන්න පුළුවන්. කැමති නම් රැග් නොවී ඉන්න පුළුවන්. ඒ නිදහස තියෙනවා. ඒ සහ රැග් නෙමෙයි අපි කියන්නේ normally මොන ෆැකල්ටි එකකින් ඇන්ටි රැග් වුණත් මොන කරත් ඒ කියන්නේ මේ මිනිස්සුන්ට කැමති දේ කරන්න තියෙනවා නේද? නිදහස තියෙනවා. ඔව්. එතකොට මොනවද අපි කූඩුවක් හදනවා, තොරණක් ගහනවා, මේකක් හදනවා. ඔබ වරෙන් කියලා කියන්න පුළුවන්. හැබැයි ඔබ අනිවාර්යෙන් එන්න කියලා කියන්න බෑනේ. බාව නැත්නම් ඔබට අපි ඔබ හල්නවා. ඔබ ගන්න නෑ මේකට. කියලා කියන එක සාධාරණ නෑනේ. ඔව් ඒක හරි. ඒ කියන්නේ ඒ ළමයට සාධාරණ හේතුව තියෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපිට කරන්න දෙන්න. ඔව් ඒක කරන්න දෙන්න. කුහකයෙක් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඌ කැමැත්තෙන් එනවනම් ඇවිල්ලා කර කැමැත්තෙන් ඉන්න නැත්නම් බලෙන් ගෙන්න ගන්න බෑ ඉතින්. ඔව්. එහෙම ප්‍රශ්න දැන් ගොඩක් අය ගන්න එහෙම බලෙන් ගෙන්න ගන්න හදන. ඉතින් ඒකත් රැක් එකක්. දැන් ඇන්ටි රැක් ෆැකල්ටි වුණත් ඔයගේ දේවල් වෙන්න පුළුවන්. නේ. උඹලා බැක් ෆිට් එක කියලා උඹලා මේක කරන්න ඕනේ.
රැක් නෑ. ඔව්. හැබැයි අර එහෙම එන්නේ නැති උන්ව හලනවා. එතනත් හැලිලක් වෙනවනේ. අපි ඔයාලා රැක් කරන්නේත් නෑ. ඔයාලා අපි මේ මෙහෙමයි කියලා එහෙන බොන්ඩ් එකක් කියලා එකක් හදාගෙන එහෙම බලෙන් හදාගන්න හදන සමහරවල්. ඔව්. ඉතින් ඒ බලෙන් හැදෙන්නේ නෑනේ. හැදුනත් ඒක ප්‍රැක්ටිකල් නෑ ටිකක් ඇති නැති වෙනවා. මං හිතන්නේ ඒ වගේ නිකන් අර ආටිෆිෂල් දේවල් ගන්න සස්ටේනබල් නැති බොන්ඩ් එක. සස්ටේනබල් නෑ. කොහොමත් කරන එක කරනවා නැති එක එහෙම බොන්ඩ් තියන් ඉන්නේ නෑනේ. දැන් අපේ ෆැකල්ටි එක ගත්තාම අපේ ෆැකල්ටි ඇන්ඩිරෙක්ට් හැබැයි ගොඩක් ඇක්ටිවිටීස් කරන ෆැකල්ටි එකක් විදිහට يعني හොඳ දේවල් තියෙනවා. මේ ලොකුම කොන්සර්ට් එකක් කරනවා. තව සහ ඒ වගේ මේ ඉස්කෝලේට ලයිබ්‍රරි හදලා හරි මොනවා හරි එහෙම ප්‍රොජෙක්ට් හොඳ ප්‍රොජෙක්ට් කරනවා. ඒ සමාජයට වැඩක් වෙනවා. ළමයින්ගේ ටැලන්ට්ස් උත් අර සයන්ස් කරන ළමයෙක්ගේ තියෙන අනිත් ටැලන්ට්ස් උත් එළියට එන්න ස්ටේජ් හදලා දෙනවා. ඒ වගේ සමහර නළුවෙක් බිහි වෙන්න පුළුවන් ඊට අමතරව මම කියන්නේ හොඳයි වැඩේ හොඳයි. එතකොට මේ හැබැයි මේ අර ඒකේ තියෙන සමහර මේ ඩිස්ඇඩ්වාන්ටේජස් විදිහට යන්න පුළුවන් මොනවද මේ අර අපි ගත්තාම ෆිට් එක කියන එක සාමාන්‍යයෙන් දැන් බැච් එකේ දැන් ගොඩක් වෙලාට ඔය රැග් කරපු සෙට් එකක් රැග් ෆැකල්ටි එකක් ගත්තොත් එහෙම ඒ කට්ටිය ගොඩක් වෙලාට හැම ළමයාම ඔය දන්නවා. ඒ දැනගන්නේ ඒ කියන්නේ බලෙන් ඉතින් ඒකත් ඇත්තටම කිව්වොත් එහෙම ඒ කියන්නේ හැමෝගෙම නම් ටික අඩපාරක් තියෙනවා. හැමෝම අඳුර ගන්න ඕනේ. අර ඒක බලෙන් හදපුවානේ. ඔව්. ඒ ඉඳ දන්නවා. සමහර කනෙක්ෂන් තියෙනවා. ඒක හොඳක් වෙන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් ඒක කියන්නේ ඒක ඇත්තම සිරා බොක්කක්ද කියන ප්‍රශ්නයක්ත් තියෙන්න පුළුවන්. දැන් එහෙම ඒ අර රැක් කරලා ඇති කරන බොක්ක සිරාට බොක්කක් වෙන්නත් පුළුවන්. හැබැයි ටික කාලයක් ඇති කැම්පස් එක වුණාට පස්සේ සමහරට ඒ බොක්කවල නැති වෙන්නත් පුළුවන්. මොකද ඒක ආටිෆිෂල් හදපු එකනේ. හැබැයි ඇන්ටි රැක් එකේ එහෙම බලෙන් පටවන්නේ නැහැ. ඔබ මූව අඳුර ගන්න ඕනේ. ඔබ මූ එක්කෝ මොකක් හරි හැබැයි ඉතින් ඒ එතන අර පොඩි ගැටිය තියෙන්න පුළුවන් නේ. ඇන්ඩ්‍රේ. ඔව්. ඇන්ඩ්‍රේ එහෙම ගැටිය තියෙන්න පුළුවන්. ඒක දැන් ගැට්ට සහ දැන් අර කැම්පස් එකට අපි ඉගෙන ගන්න විතරක් නෙමෙයි. නෝ තව දේවල් කරන්න ඕනේ. ඉගෙන ගන්න විතරක් අර ටියුෂන් යනවා කියලා මේක ඉන්නත් පුළුවන්. ඔය එතන නිදහස තියෙන්න එපා. කැම්පස් එකට ඉගෙන ගන්න මම ළමෙක් ඌ ඉගෙන ගන්න. ඔව් ඒ කියන්නේ උට වෙන ගෝල් එකක් තියෙන්න පුළුවන් ඉගෙන. ඔව් ඒ ළමයි ඉගෙනගෙන වෙන රිසර්ච් කරලා PhD කරලා වෙන රටකට ගිහිල්ලා ළමෙන් ඒ ළමයි ඒ ළමයට ඒ නිදහස දෙන්න එපා. ඒ ළමයා මේ වෙන වැඩ වලට අරගෙන උඹ ඕක දැන් උතන පොඩි තර්කයක් කියනවනේ අර බැලන්ස් මිනිහෙක් සමද කියන්නේ මෙහෙම දැන් සමාජයට වැඩදායි මොකද සමබර මිනිහෙක් සමබර මිනිහෙක්. ඒ කියන්නේ මෙහෙම දැන් උතන ඉන්නේ අර තේරලා හොඳ සෙට් එකක් කැම්පස් එකට ඇවිල්ලා ඉන්නේ. ඔව්. එතන එතකොට මේ මිනිස්සයා බැලන්ස් මිනිහෙක් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ දැන් ඒ මනුස්සයා මත සමාජය ඩිපෙන්ඩ් වෙනවා තියෙන්නේ. මම පෞද්ගලික පිළිගන්නවා දැන් ඒ මනුස්සයාට පොතේ දැනුම විතරක් තියලා හරියන්නේ නැහැ. සමාජීය දැනුම අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට සමාජය ගැන යම්කිසි දැනුමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන්නේ සමාජයේ යම්කිසි ලෙවල් එකක උඩ තැනක තමයි පොසිෂන් වෙන්නේ. පිළිගැනීමක් තියෙනවා. ඔව් පොසිෂන් වෙන්නේ යා. එයාගේ කරියර් එක පොසිෂන් වෙන්නේ යම්කිසි මට්ටමකින් උඩනේ. එතකොට සමාජ දැනුම තියෙන්න බෑ. ඔය දැන් උතන මට හිතෙන්නේ ඒක තියෙන්න ඕනේ. හරිද? සමාජ දැනුම තියෙන්න ඕනේ කියලා එයාව නිකන් කුහක නැති යමුතු එකක් කරන්න කියලා ඒක ආටිෆිෂලි ආයෙත් අර මං කියන කතාව. ඒ අර වා කලින් කියපු එක මම මේ එකඟ වෙනවා. මොකද දැන් අර ඌ අවුරුදු 20ක් තිස්සේ ගෙදර ඉඳලා ඌගේ හැදිච්ච නැති එහෙනම් පාසල් කාලේ ඉඳන් මං කියන්නේ ඉස්කෝලේ කාලේ ඉඳන්ම පොඩ්ඩක් අර ඒ වගේ දේවල් පොඩ්ඩක් ඌගේ වෙන ස්කිල්ස් හැදෙන්න දෙන්න ඕනේ. අන්න ඒක මම පිළිගන්නවා. මම හැබැයි කොච්චර දේවල් කරත් සමහරුන්ගේ හැදෙන්නේ නැහැ නේ බා. ඒ කියන්නේ ප්‍රැක්ටිකලි හැමෝගෙම එහෙම සමබර මිනිහෙක් හදන්න බෑනේ. නෑ දැන් උතන අනිත් ප්‍රශ්නේ තමයි ඒ වගේ මිනිස්සෙක් අර උඩ තැනක පොසිෂන් වුණාම ඒ ගන්න ඩිසිෂන් සවුල්නේ. ඔව් ඉතින් අපිට පේන්නත් තියෙනවනේ සමහර අය කියන්නේ එහෙම ඒ කියන්නේ අර පේපර් ක්වොලිෆිකේෂන් ටික හරි ඔක්කොම ටික. ඔව් සහ ඒ ටික විතරක් තියෙන අය ලොකු පුටු වලට ගියාම කරන ගොන් වැඩ මොකද අර එක්ක දුප්පත් මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ. අර ඒ වගේ ප්‍රශ්න සමාජය තේරෙන්නේ නැහැ කරන ඔක්කොම අර එන තියරි ටික. ඒක හරි. ඒ පැත්තෙන් අර ප්‍රැක්ටිකල් එහෙම එක්ස්පෝස් එකක් තියෙන එක හොඳයි. හැබැයි අතන ඉතින් අර රැග් එකෙන් අරක පොඩි මේ අර අඩුවක් වෙන්න පුළුවන්. ඒක සම්පූර්ණ නැති කරාම සමහරට අර සමහර ළමයිට කිසිම අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඇත්තටම මේ සමාජයේ තියෙන ප්‍රශ්න හරි දුප්පත් ළමයිගේ තියෙන අවුල් හරි. දැන් රැග් එකේදී වෙන්නේ අර දැන් අර දකින්නවනේ අර මිනිස්සු ටික ඔක්කොම. එතකොට අර يعني දකින්න පරාසය වැඩි. ඔව් දැන් සාමාන්‍ය ගවර්න්මන්ට් කැම්පස් එකකට අර ඉතාමත් සල්ලි තියෙන සහ ඉතාමත් දුප්පත් කියන ඔක්කොම එනවනේ. ප්‍රයිවට් කැම්පස් එකකට ගත්තාම ඒ තියෙන ඒ සාමාන්‍ය ව්‍යාප්තිය ටික අඩුයිනේ. හැබැයි ඒතකොට අතන එතකොට ඒ ඔක්කොම එක ලෙවල් එකට ගේන්න හදන එකෙන් ඒක සාමාන්‍යයෙන් සෑහෙන හැම ළමයටම තේරුමක් තියෙනවා දුප්පත් ළමයෙක්ගේ දුක මොනවද අරකයි මේකයි අර එකම කෑම කන්න දෙනවම තියෙන එකෙන් තියෙනවා. හැබැයි ඒක ඉතින් බලෙන් කරන දා ප්‍රශ්නයකට තියෙන්නේ. දැන් එහෙම සල්ලි තියෙන ළමයත් ඒක ඒ කියන්නේ දැන් අපේ ඒකට කන්ක්ලූෂන් එක එන්නේ අර ඉතින් ඒක අර
එතන කැම්පස් එකේ නෙවෙයි දැන් පාසල් පද්ධතිය නම් පොඩ්ඩක් හැදෙන්න ඕනේ ටික. හැදෙන්න ඕනේ. හැබැයි හැදින් එහෙම සමහර අය ඉතින් කොච්චරකට හැදෙන්නේ නැහැ නේ. ඒක ඉතින් මෙහෙම අර අපිට අර 150 50 තියෙන ඔක 60කට 70කට තල්ලු කරගන්න පුළුවන් වෙයි. අර පර්ෆෙක්ට් කරන්න බෑ ඒක. හොඳ හැමෝම අපිට මේ එහෙන හොඳ මිනිස්සු කරන්න බෑ. එහෙම පර්ෆෙක්ට් සමාජයක් වෙන්නේ නැහැ. ව්‍යාප්තියක් තියෙනවනේ. ඔව් අපිට එහෙම ඒ පැත්තට නැඹුරු කරන දේවල් කරන්න පුළුවන්. ඒක රැග් කරලා කරන්න ඕනේ නැහැ. ඊට වඩා අපිට තව දේවල් කරන්න පුළුවන්. ඉස්කෝල කාලේ ඉඳන්ම ප්‍රෝග්‍රෑම්ස් තියන්න පුළුවන්. දැන් කොහොක මිනිහා ශිෂ්‍යත්වයෙන් දන්නේ විහි වෙන්නේ. ඔව් ඉතින් පොඩි කාලේ ඉඳන්මනේ හැදෙන්නේ. ටික ටිකනේ හැදෙන්නේ. ඔව්. ඒ ශිෂ්‍යත්වයේ අර එතන ඉඳන්ම අර තරංගේ තියෙනවා. එක ප්‍රශ්න තියෙනවා. ඔව්. එහෙනම් එතන ඉඳන්ම ටික ටික මේවා දාලා මිනිස්සු ළමයින්ට තියෙන මොනවද එක ප්‍රෝග්‍රෑම්ස් කරලානේ එක මොනවද වැඩමුළු හරි මොන හරි එක දේවල් කරන්න පුළුවන් ප්‍රැක්ටිකලි ඉස්කෝලේ කාලේ ඉඳන් මෙහෙම දීලා පොඩ්ඩක් අර මේ ඒකනේ දෙමව්පියන්ගේ ඉඳන්ම වෙන්න ඕනේ. දෙමව්පියොත් යොමු කරන්න ළමයි එහෙනම් මේවා පුතේවා පොතේම ඉන්න බා පොඩ්ඩක් මේවත් කියලා. ඉතින් ඒක එහෙන ප්‍රොසෙස් එකක් මට වෙන්නේ. එහෙන සංකීර්ණයි වැඩි. ඒ කියන්නේ දැන් සමාජෙ කොහොමද සංකීර්ණයි. ඔව්. දැන් ඉන්න ළමයි ඉතින් අර එලිට් බෑර ශ්‍රී ලංකාවේවත් නේ. ඔව් දැන් ගොඩක් කාට කම්පියුටර් හරි ෆෝන් හරි ඔක්කොමත් එක්ක අර ෆොටෝ වෙලා නේ. ක්‍රිකට් ගහනවනේ channel වල. ඔය එතකොට හරි දැක් තේරුම් ගන්න ඉගෙන ගන්නවා, පෙරදිනවා, වලිදා ගන්නවා, කුටි කනවා, හොර කරනවා, ඔය එක එකවත් එක්ක මික්ස් වෙලා යනවනේ. දැන් ඉතින් ඒකත් අඩු ඉතින්. ඒකත් අර සමාජ අප්ඩේට් වීමක් තමයි. ඉතින් අපිට ඒක වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න බෑ. ඉතින් ඒවට වෙනම ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒක වෙනස් කරනවා කියලා මේ කැම්පස් එකේ උඩ බැච් එකේ ඒ ළමයිනුත් පර්ෆෙක්ට් නෑනේ. ඒ ළමයිට සම මානසික ගැටලු ගැන අවබෝධයක් තියෙන ළමයි නෙමෙයි. ඒ ළමයට මේ හැමදේම තේරෙන්නේ නෑනේ. සෙකන්ඩ් ඉයර් ගියා. ඒක සහ දැන් මානසික ප්‍රශ්න තියෙන ළමයෙක් ඉන්න පුළුවන් රැක් කරන ළමයා. ඔව් රැක් කරන ළමයි මානසික ප්‍රශ්න තියෙන ළමයෙක් ඉන්නවා. කවුද දන්නේ? ඉතින් ඒ ළමයි මේ තව ළමයෙක්ගේ ජීවිතයක් මේ අපි සමාජයට හොදක් කරන්නේ මූව මේ හොඳ පිරිසක් බිහි කරනවා කියලා එහෙම බලතලයක් එයාට එන්න විදිහක් එහෙම දෙන එක භයානකයි. ඒවට වෙනම ක්‍රමවේද තියෙනවා. ඒවට සූසු පුද්ගලයෝ ඒවා අරගෙන ළමයි මේ පැත්තට යොමු කරලා එහෙනම් කැම්පස් එකේ තියෙන්නේ මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් නේ. අදාළ කියන්නේ බාලයක් හරි ඒ පිළිබඳ දැනුමක් හරි තියෙන පුද්ගලයෝ ඇවිල්ලා ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් කැම්පස් වල කරන්න. ඔව් අන්න හරි. ඒක ප්‍රශ්න. අර මේ කලින් තිබ්බනේ අර මොනවද මේ හමුදා පුහුණු වගේ කඳවුරට යවන සීන් එකක් තිබ්බනේ. ඒක නැතිලානේ නැවතුනේ. ඒකත් මම හිතන්නේ පටන් ගෙන තියෙන රැග් එක නවත්තන්න හරි මොකක් හරි කියලා තමයි පටන් ගෙන තියෙන්නේ. ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් ගන්න පුළුවන්. ඒ වගේ හමුදා රැග් කියලා දෙන්නේ නැහැ නේ. හමුදාවේ ට්‍රේනින් කියලා එහෙම මරවන්නේ නැහැ නේ. ළමයින්ට කියනවා කැමති නම් කරන්න පුළුවන්. එතනත් සීමාවක් යටතේ කැමති නම් කරනවා. කැමති නැති කට්ටිය ඉන්නවා වගේ එහෙම ඒව පොඩ්ඩක් බලලා ඒ විදිහට නිසි ක්‍රමවේදයකට කරන්න පුළුවන්. එහෙම නැතුව මේ බලතල අනිසි විදිහට ප්‍රයෝජන ගන්න අවස්ථාවක් සලසා දෙන්න ඕනේ නැහැ කැම්පස් එක රැක් කරන්න අවස්ථාවදී. කියන්නේ ඒකේ කොහොමද ඉතින් ඇත්තටම රැක් එක තේරුමක් නැහැ එහෙම ගත්තා. මේකේ පොඩි පොඩි වාසි තියෙන්න පුළුවන්, අවාසි තියෙන්න පුළුවන්. හැබැයි ඒක කියන අර අනවශ්‍ය බලයක් ආරෝපණය කරගන්න රැක් කරනවා. ඔය දැන් අර මොනවද එක්ස්පෙරිමන්ට්ස් වගේකුත් කරලා තියෙන්නේ. කියන්නේ අර රන්දිකෙන් වීඩියෝ එකක් කරලා තිබ්බා රාමුවේ. රාම YouTube channel එකේ සහත් මම දැන් අර තව channels වල දාලා තිබ්බා. ස්ටැන්ෆර්ඩ් ප්‍රිසන් එක්ස්පෙරිමන්ට්. ස්ටැන්ෆර්ඩ් නේ. ඒක අර එක පිරිසක් ඒ කියන්නේ මේක එක සෙට් එක දෙකට බෙදනවා හිරකාරයයි ජේලර්ලා විදියට. ජේලර්ලා විදියට. එතකොට ඒ කට්ටිය ඇත්තම ජේලර්ස්වත් නෙමෙයි, ඇත්තම වැරදි කරපු හිරකාරයොත් නෙමෙයි. හැබැයි ඒ ජවනිකාවට විතරක් එහෙමයි කියලා කියන්නේ නාමිකව දෙනවා. හැබැයි ඒක දුන්නට පස්සේ මොකද වෙන්නේ? ඒ කට්ටියට ඕන දෙයක් කරන්න ඉඩ දුන්නට පස්සේ ඒ කට්ටිය ඒක ආරෝපණය කරගෙන හිරකාරයන්ට අර හිරකාරයට වැරදි විදිහට සලකනවා. ඒ ජේලර්ලාගේ තියෙන බලතල ඇඟට අරගෙන හැමදේම දේවල් කරනවා. හිරකාරොත් ඇත්තටම පීඩාවට පත් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම බලයක් තියෙන මිනිස්සුවත් අර අගතියට පත්වෙච්ච මිනිස්සුවත් නෙමෙයි. ඔව් සාමාන්‍ය මිනිස්සු. එකම මට්ට දැන් ඇත්තම කැම්පස් එකෙත් වෙන්නේ ඒකනේ. එකම ලෙවල් එකේ මම කියන්නේ සමාජ වටිනාකම එකම තියෙන්න ඕනේ මිනිස්සු ටික ගන්න ඉන්නේ. ඔය දැන් හැමෝම මහන්සි වෙලා කැම්පස් ආපු කට්ටිය. ඒ කට්ටියට සල්ලි තියෙන එක මම කියන්නේ ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. සල්ලි තියෙන ළමයා සල්ලි තියෙයි. ඒ ළමයා තව වටිනාකමක් එකතු කරන්නේ කැම්පස් එකේ. ඔව්. ඉතින් ඒ ළමයාගේ වටිනාකම අඩු කරන්න යන්න ඕනේ නැහැ නේ. ඒ ළමයා ගොච්චයක් බැලන් ඉන්න එපා. මම කියන්නේ දැන් අර අපි ලංකාවේ ගත්තම ওই ප්‍රශ්නේ තියෙනවා ලංකාවේ සමාජයක් විදියට. ලංකාවේ කැමති නැහැ සල්ලි තියෙන මිනිස්සුන්ට කැමති නැහැ. ඔව්. ඒ කියන්නේ දැන් අපේ සල්ලි නැති මිනිස්සයා බලන්නේ සල්ලි වාගන්න ගන්න. එහෙම නෙමෙයි නේද සොසයිටි එක කන්ස්ට්‍රක්ටිව් වෙන්න බෑ. ඔව් ඒ කියන්නේ සල්ලි තියෙන ළමයාට වරප්‍රසාද ටික ඒ ළමයාට හිමි වෙන්න ඕන. මොකද එක්කෝ ඒ ළමයාගේ අම්මලා තාත්තලා මහන්සිලා සල්ලි වාගත්ත කට්ටිය මොකක් හරි මගුලෙන් ඒ ළමයා දැන් දුප්පත් ළමයෙක් ගිහලා සල්ලිකාරයෙක්ගෙන් කතා කරමු මචං මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම ප්‍රශ්න තියෙනවා මට මේ පොඩ උදව්වක් කරන් කියන ගොඩ යන්නේ. ඒක අරු සාමාන්‍ය ගොඩ යන මාර්ගයක් පෙන්වන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ අර සහයෝගී බිස්නස් එකක් කරන්න පුළුවන්. මම මෙහෙම කරනවා උඹ මම ජොයින් කරගන්න උඹටත් ගොඩ යන්න පුළුවන් එහෙම කියන. අර ඒ වගේ පොඩ්ඩක් ඒ කියන්නේ අර ලෙවල් එක උඩට යන්න ඕනේ. ඔය දුප්පත් ළමයා දැනගන්න තමන් ඉන්නේ මෙහෙම තැනක් තමන් එක්ක මහන්සිලා ඉගෙන ගන්න ඕනේ නැත්නම් තව ඉන්න ගමන් දැන්
අපි උනත් ඕන තරම් ඉන්න දැන් මං උනත් ඒ කාලේ කැම්පස් කාලේ ක්ලාස් කරලා තියෙනවා. අපිට මහ පොළ හම්බෙලා නැහැ. මහ පොළ හම්බෙච්ච ළමයින සල්ලි තියෙන ළමයිට මහ පොළ හම්බෙලා තියෙනවා. ඔව් ඒක වෙනවා. ඒක ලංකාවේ තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ආදායම් ලබන කට්ටිය ආදායම් නැහැ කියලා පෙන්නලා මහ පොළ ලබා ගන්නවා. ඔව්. හිමියෙන් ඕන ළමයිට අනිවාර්යෙන් ඇත්තට මහ පොළ හම්බ වෙනවා. දුප්පත් ළමයිට හම්බ වෙනවා. ගොඩක්ම අපහසුකම් තියෙන ළමයිට හම්බ වෙනවා. මැද කොට්ටාසයක් ඉන්න මහ පොළ හම්බෙන්නේ නැහැ. හැබැයි ආර්ථිකව පොඩ්ඩක් අපහසුයි. විශේෂයෙන් රජයේ සේවකයන් කියලා. රජයේ සේවකයන් කියලා. හරිද ගුරුවරුන් කියලා මම හිතනවා. එතකොට ඒ වගේ ළමයි කැම්පස් එන්න පුළුවන්. එක්ක දුප්පත්කම හින්දා හෝ නැත්තම් ඒ ළමයිගේ මොකක් හරි තමන්ම සොයි වෙන්න හින්දා හරි මොකක් හරි ක්ලාස් කරලා සල්ලි හොයන ළමයි ඉන්න පුළුවන්. ඉතින් මේ එතකොට ඒ තමන්ගේ කරගන්න ඕනේ තමන් හොයාගන්න ඕනේ. දැන් අපිට සල්ලි නැත්නම් අපි සල්ලි හොයාගන්න ඕනේ. කොපි දිනු වෙන නම් ඒ කාලේ ඉඳන් ප්ලෑන් එක. ඒ තියෙන එකම ඔප්ෂන් එක ඒකනේ. දැන් අරුව පල්ලෙහාට අපි ඇදලා ගත්තා. ඔය අපි අරුවට සල්ලි කියලා ඌ අපේ ලෙවල් එකට දාගන්න හදන්නේ නැහැ. සමාජයට කිසිම දිනුවක් නැහැ. අපි ගන්න ඕනේ ඒ ලෙවල් එකට රීච් කරන්න අපි එක්ක දැන් හඳුනගම් හදාගන්න ඌත් එක ෆ්‍රෙන්ඩ්ලි මොකක් හරි එහෙම නෑ. මේ අපි එහෙම ආශ්‍රයනේ තියෙන්නේ. ඌ බලෙන් පා ගන්න නෙමෙයි අපි කරන්න ඕනේ. ඒ මොනවද එයාට එයා ඒ ළමයා එක්ක දියුණු පවුලකින් එනවා නම් මොකක් හරි ඒ ළමයාත් එක්ක බිස්නස් එකක් කරන්න හරි ඒ ළමයාට සල්ලි තියෙනවා. ඒ ළමයා අපේ අයිඩියා එකක් තියෙනවා. ඒ අයිඩියා එකට අර ළමයාට පිච් කරලා ඒ ළමයාගේ ඉන්වෙස්ට්මන්ට් එක අපිට ගන්න පුළුවන්. ඔව්. මොකක් හරි එහෙම ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ප්‍රෝග්‍රෙසිව් විදිහේ වැඩක් කරන්න ඕනේ. ඔව්. කන්ස්ට්‍රක්ටිව් වෙන්න ඕන සොසයිටි. එහෙම එකක් නෙවෙන්න ඕනේ. මේක එහෙම නැතුව ඔක්කොම එක ලෙවල් එකට ගෙන්න හදනවා. එක ලෙවල් එක කියන්නේ ලෙවල් එක පල්ලෙහා ලෙවල් එක තියෙන අර මැදත් නෙමෙයි උඩත් නෙමෙයි අර ලෙවල් එකේ පල්ලෙහා ඔක්කොම උන් ටික බිමට දාලා ආයෙ එතන ඉඳන් බින්දුවේ ඉඳන් නැගිටිනවා. ඊට පස්සේ මාස 6ක් ගියට පස්සේ ආයෙත් අර සමාජෙටම උදාහරණ. කැම්පස් එකේ ඉවරනට පස්සෙත් ආයෙ බාහිර සමාජ. බාහිර සමාජෙ එහෙම ඒක විදිය තියෙනවද නැහැ. සර්වසාධාරණ සමාජෙ දැන් ඔය ප්‍රශ්නේ ඉන්න සල්ලි තියෙන එක කවදාකවත් උදව් කරන්නේ නැහැ. උඩ තරහක් නේ තියෙන්නේ. ඔය දැන් එහෙම කරාම උටත් මල පයින්වනේ. අපේ මේ සල්ලි දෙහින්ද මුන් අපිට මෙහෙම කරනවා අපිට මෙහෙම දෙන්නේ නැහැ. ඌ කවදාකවත් උදව්වක් කරන්නේ නැහැ. එතකොට ඉතින් අර ගෝග සමාජය බිහි වෙනවා. ඉතින් ඒ වෙනවා. ඔය ඒකෙන් එහෙම වෙන්නත් පුළුවන්. අර හේට් එක තියෙනවා එතකොට. අර දුප්පත් ළමයාගේ ගමත් අනිත් එක මොළ හොදනවනේ කැම්පස් එක තුල ලක් වෙලාවනේ. අපි දන්නවා නයිට් මීටින්ග්ස් කියලා හොස්ටල් එකේ ඉද්දි එහෙම ළමයිගේ රූම්ස් වලට ඇවිල්ලා මීටින්ග්ස් ගන්නවා තෙල ගහනවා කියලා කියන්නේ. එක එක කට්ටිය එහෙම අර තමන්ගේ මතේ බලෙන් ආරෝපණය කරනවා. හරි. අපිත් එහෙම කරා කියලා චෝදනා එන්න පුළුවන්. අපිත් කාටරි මොහොන කියලා තියෙනවා. ඒක අපි බලෙන් නෑ. මම පිළිගන්න එක තමයි අපිට කැමති මතයක් දරන්න පුළුවන්. අපිට කියන්න මතයක් ප්‍රකාශ කරන්නත් පුළුවන්. ප්‍රකාශ කරන්නත් පුළුවන්. ඒක ඉතින් අහන මිනිස්සයා දැනගන්න ඕනේ. ඒක අර ගලක දේවල් ටික අරගෙන නරකද අපිටත් එහෙම කට්ටිය කොහොම එක එක කරලා කියනවා. අපි අපිට හොඳයි කියලා හිතන දේ අපි තෝරගෙන අපි කරලා තියෙනවා. අපිට නිදහස තිබ්බා අපේ ෆැකල්ටි ඇන්ඩ්‍රැග්ගින්. එහෙම එකක් අපිට මං කියන්නේ ඒක වාසියක් අපිට වෙලා තියෙන. කියන්නේ අපිට අපි කැමති දෙයක් තිබ්බොත් අපි කරනවා. අකමැති දෙයක් තිබ්බොත් එහෙම අපිට නොකර ඉන්නත් පොඩි chance එකක් තිබ්බා. 100%ක් නැති වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් අර අනිත් ෆැකල්ටිට සාපේක්ෂව අපිට අපි මේකට කැමති නැත්නම් අපි කැමති නැහැ කියලා අපිට පැත්තට ඉන්න පුළුවන්. ඔව්. අර උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මේ දැන් අපේ ෆැකල්ටි එක ඇන්ටර් වුණාට ඒකේ ප්‍රශ්නයක් විදිහට තියෙන එක එක දේවල් තියෙන්න පුළුවන්. එතකොට මම කලින් කිව්වා හොඳ දේවලුත් තිබ්බා කියලා කිව්වා. සහ මට නිකන් මතක් වෙන එක දෙයක් කියන්නේ දැන් ඇන්ටි රැග් කියලා 100%ක් ඒක මාරම පර්ෆෙක්ට් එක වෙන්නෙත් නැහැ. හැබැයි තියෙන සිස්ටම් වලින් හොඳ සිස්ටම් එක. හොඳයි. ආයෙ ස්පෙක්ට්‍රම් එකේ තමයි අපි ඉන්නේ. ඔව් කියන්නේ අනිත් ඒවාට සාපේක්ෂව ඒක මාර හොඳයි. එහෙම වෙන එක හොඳයි ඇත්තට. හැබැයි ඒකෙත් අඩුපාඩුකම් තියෙනවා. එතකොට ඒ අඩුපාඩුකම අල්ලගෙන අම්බෝ මේ සිස්ටම් එක හොඳ නැහැ කියලා කෑ ගහන එක නෙමෙයි වෙන්නේ. ඔව්. තියෙන ඒ වගේ වඩාත් හොඳ ඒක. ඒතකොට කරන්නේ අනිත් ඒවාත් ඒ සිස්ටම් එකට ගිහිල්ලා ඒකේ තියෙන අවුල් ටික ටික හදාගන්න වෙන්න ඕනේ. ඒ උදාහරණයක් විදිහට අපිට කවුරුත් කියන්නේ නැහැ කොන්ඩ්‍රැවුල කපලා උඹලා මෙහෙම වරෙල්ලා කියලා අපේ බලෙන් අපේ සීනියර්ස්ලා අපිට කියන්නේ නැහැ. ඒක තමයි ප්‍රතිපත්තිය. අපිට කියන්නේ කවුරුන් උඹලට එහෙම කිව්වොත් එහෙම හොස්ටල් වල ඉන්න කවුරු හරි රැග් එහෙම කරන කවුරු හරි උඹලට එහෙම කිව්වොත් එහෙම උඹලා ඒක අහන්න බය වෙන්න එපා. උඹලා වරෙල්ලා කවුල කපන්න නැතුව. අපිට කියලා දෙන්නේ එහෙම. එතකොට අපි එහෙම එනවා. එතකොට අපේ එක කම්බිනේෂන් එක අර වෙල්කම් කියලා දෙනවා කැම්පස් එකේ එක කම්බිනේෂන් වලට ඒ කියන්නේ සබ්ජෙක්ට් කරන සෙට් එක සීනියර්ස්ලා ඒ කට්ටියට වෙල්කම් එකක් දෙනවා. ඒකට කියනවා උඹලා ඔක්කොම රවුල කපලා වරෙන් කියලා. ඒ කියන්නේ කවුද? ඇන්ටි රැග් සීනියර්ස්ලා. ඔව්. හරිද? එතකොට ඩබල් ස්ටෑන්ඩ්ස්. කියන්නේ ඒක කියනවා ඇත්තේ සමහරට පරස්පර විරෝධී. ඔව් ඒක කියනවා ඇත්තේ අර හොස්ටල් හරි රැග් හරි කට්ටියක බලපෑමෙන් වෙන්න පුළුවන්. හේතුව අපි දන්නේ නැහැ. මම ඇත්තටම දන්නේ නැහැ. හැබැයි කියනවා උඹලා මෙහෙම කපන් වරෙන් කියලා. මට ඒතර ඒකේ බේස් එක තේරෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? උඹලා කලින් කියනවා මෙහෙම එන්න එපා කියලා. කවුරු කිව්වත් කපන්න එපා කියලා කියනවා. අපිට හොඳට මතකයි මට හොඳට මතකයි. කවුරුවත් උඹලා කපන්න එපා. එහෙම තමයි. දැන් මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් රැවුල කපන එක මහා දෙයක් නෙමෙයි කියලා. හැබැයි ඒකට කැමති මිනිස්සු ඉන්න පුළුවන්. ඔව්. කියන්නේ ඇයි කපන්න කියන්නේ මම කියන්නේ. මොකටද?
ඉස්කෝලේ ඇති රැවුල කපලා යන්න කියනවා. කොණ්ඩේ කපලා යන්න කියනවා. ඒ ප්‍රශ්නේ වෙන ඒක වෙන ප්‍රශ්නයක්. ඒක වෙනම ප්‍රශ්නයක්. හරිද? ඒක අපි පැත්තක තියමු. හරි කැම්පස් එකට ඇවිල්ලා ආයෙ කපලා එන්න කියන්නේ මොකටද? මොකටද ඒ කියන්නේ? ඒ කියන්නේ රැවුල කපලාම මොකක් ලස්සන වෙනවද? ඒ කියන්නේ කැමති කට්ටිය කපන්න නැතුව ඉන්න. සමහර කට්ටිය කැපුවම ලස්සනයි. ඉතින් එහෙම තියෙද්දි කියනවා උඹලා ඔක්කොම කපලා එන්න. අර ඒ වගේ අවුල් තියෙනවා. ඊට පස්සේ කාලයක් ඇද්දි ඊට පස්සේ ඒ වෙල්කම් එකම ඒ කම්බිනේෂන් එකේම ටික කාලයක් ඇද්දි මේ උඹලා රැවුල කපන්න ඕනේ නැහැ. උඹලා නෝමල් විදිහට වරින් කියලා වෙනස් වෙලා තිබ්බා. මම කියන අපිම දැක්ක වෙනස් වෙනවා. හොඳ දෙයක්. අර ඒක වෙන්නේ මම කියන්නේ පොඩි අවුලක් තිබ්බා සමහර තැන්වල. කාලෙත් එක්ක ඒ අවුල හදාගෙන තියෙනවා. ඒ අර පොඩ්ඩක් තව නිදහස් පැත්තට ගිහිල්ලා හොඳ පැත්තට ගිහිල්ලා තියෙනවා. අර ඒක තමයි වෙන්න ඕනේ. එහෙම නැතුව මේ ඇන්ඩ්‍රොයිඩ් එක හොඳ නෑ අරක හොඳ නෑ මේක හොඳ නෑ කියලා තියෙන හොඳම සිස්ටම් එකට පහර ගන්න එක නෙමෙයි වෙන්න ඕනේ. අනිත් එක ඉතින් අර ගැටීම් තිබ්බ රැක් ගැන්ඩි රැක්. හැබැයි ඉතින් අපේ යාළුවෝ ඉන්න හොස්ටල් වල හිටපු. එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද අපිට වෙන කැම්පස් වල හොස්ටල් වල ගිහිල්ලත් අපි ඉඳලා තියෙනවා. ඊළඟ ඊට පස්සේ දැන් අර දැන් කියන්නේ අපේ ෆැකල්ටි වලින් අපිට එහෙම ගැටලුවක් නෑනේ. ගැටලුවක් නෑ. ඉතින් අර සමහරලාට ඉතින් ඒ කෙනෙක්ට ඒක සුන්දර දෙයක් වෙන්න පුළුවන් රැක් එකේ. ඒගොල්ලන්ගේ මතේ සමහරට එක්ක මොළ හොදපු හින්දා හරි නෑ බ්‍රේන් වොෂ් වුණ හින්දා හරි ඇත්තටම එහෙම නෙවෙලා හරි අපි දන්නේ නෑ සමහරට එහෙම නොවි. ඇත්තටම ඒ මනස කැමති වෙන්න පුළුවන්. ඇත්තටම ඒ හොස්ටල් එකේ තියෙන අත්දැකීම හොඳ වෙන්න පුළුවන්. ඒක සහ ලබාගත් දේවල් තියෙන්නත් පුළුවන්. අපිට ඒක අවුල් කියන්න බෑනේ. ඔව්. හැබැයි සමහර ළමයින්ට ඒක අවුල් වෙනවා. අපිට අර කන්ක්ලූෂන් එකක් විදිහට කියන්න පුළුවන් ස්පෙක්ට්‍රම් එකේ රැක් පැත්ත තියෙන කළු පැත්තට බර ප්‍රොපෝෂන් එක විතරයි කියන්න පුළුවන්. අරක පොඩ්ඩක් සුදු පැත්තට බරව තියෙන්නේ. බහුතරයකට නෑ දෙකේ එකක්. බහුතරයකට හොඳ මොකක්ද කියනවා අපිට කියන්නේ. ගොඩක් වෙලාවට ඇන්ඩ්‍රොයිඩ් පැත්තට යන එක තමයි ගොඩක් අයට හොඳ. මානසිකව කායිකව පීඩාවක් නැතුව කැම්පස් එකට ගිහිල්ලා ඉගෙනගෙන නිදහසේ කැමති නම් ස්පෝර්ට් එකක් කරගෙන තව ක්ලබ්ස් තියෙන ඒවට ගිහිල්ලා රිසර්ච් පැත්ත ගැන හිතලා හරි මොනවා හරි මේ පැත්තට යන්න ඕනේ ළමයි එහෙම ගිහිල්ලා හොඳ අර නිදහස් මානසිකින් වැඩ ටික කරගෙන ජොබ් කරන ළමෙක්ට ජොබ් එකක් සයිඩ් එකකින් කරගෙන එහෙම ගොඩ යන්න පුළුවන් නිදහස තියෙන්නේ රැග් එක නැත්තම්. සහ ඒකට රැග් එක විදියට සමහර කට්ටිය කියන්න පුළුවන් මේ පොඩි මේ ආතල් තිබ්බ අපිට මේ මම ගත්ත බෞද්ධ ෆිසිකල් රැග් වලට විරුද්ධයි. ඒ කතා දෙකක් නේ ඒක කරන්න බෑ ළමයි. හැමෝම දැන් මහාශිෂ් සංගමේ උනත් කියනවනේ රැග් එක නෑ අපි විරුද්ධයි. ඔය එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මහාශිෂ් සංගමේ රැග් එක නවත්තන්න මොනවද කරලා තියෙන්නේ? ඔය හරි. බලයේ තියෙන මහාශිෂ් සංගමයෙන් නම් කැම්පස් එකක් තුලදී ළමයි ශිෂ්‍ය බලය ඒගොල්ලෝ දැන් උද්ඝෝෂණ කරනවා රිල්ලි මිල්ලන ඒකනේ. ඒතොර රැග් එක නවත්තන්න ඒගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ? ඔය උද්ඝෝෂණ වල ළමයි ටික ඔක්කොම දක්කගෙන යනවා. කැමැත්තෙන් යන ඉන්න පුළුවන්. කැමැත්තෙන් යන ඉන්නත් පුළුවන්. එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒවට යනවා කැම්පස්යෙන් කවදාද රැග් එක නවත්තන්න කියලා පිකට් එකක් ගිහලා තියෙනවද? එහෙම ගිහලා නෑ නේ. හැබැයි ඒගොල්ලෝ විරුද්ධයි කියලා කියනවා විස්කට්. මම දන්න තරමට නම් නෑ පිකට් එකක් මෙහෙම රැග් එකට විරුද්ධයි කැම්පස් එකේ මෙහෙම අසාධාරණ ළමයින්ට වෙලා තියෙනවා. මම නම් දන්නේ නැහැ. එහෙම ගිහලා තියෙනවා. ඒක මම දන්නේ නැහැ. ඔව් ඉතින් එහෙම හරි විරුද්ධයි කියලා එකට කියනවා. හරි මම කවුරුත් මහාශිෂ් සංගමේ කියන්නේ අපි මේ රැග් අපි තමයි කරන්නේ අපි කැමති කියලා කවුරුත් කියන්නේ නැහැ. හරි. හොඳයි. එහෙනම් රැග් එක නවත්තන්න ඔබ කියනවා කිසිම දෙයක් කරලත් නැහැ. කරලා නැහැ. ඉතින් මහාශිෂ් සංගමේ වැඩි කොටසක්ම ඉන්නේ හොස්ටල් වල නේ සාමාන්‍ය. මෙහෙම එතනත් ප්‍රශ්නයක් තියෙනවනේ දැන් හොස්ටල් එකට යන ළමයා තමයි එතන රැග් වෙන්නේ. ඔව්. අලවෙන්න ඕන මිනිස්සු එළියෙන් ඉන්නවනේ හොස්ටල් එකේ අලවෙන්න. සල්ලි තියෙන කට්ටිය එක්ක ගෙදර ඉඳන් ඉන්නේ. එක්ක බෝඩ් වල සල්ලි තියෙන ළමයින්ද කැම්පස් එකට හොස්ටල් ඉන්න නැතුව හොඳ තැනක බෝඩ් වල. ඔක දැන් කොළඹ තියෙන කැම්පස් තුනේ දැන් කැලණිය කොළඹ ජපුරේ ප්‍රශ්නයක් නැහැ. ගෙදර ඉඳන් එන පිරිසක් ගොඩක්. ඔව් ගොඩක් ඉන්නවා. එතකොට ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. රැග් එකට අහු වෙන්න තියෙන සම්භාව්‍යතාවය සෑහෙන අඩුයි. ඔව්. එතකොට රැග් වෙන්නේ අර ඈත ඉඳන් හරි අමාරුවෙන් ඉඳන් එන ළමයිව තමයි රැගුත් කරන්නේ. පීඩනයට පත් වෙච්ච එකාමයි කියන්නේ මෙච්චර කාලෙ පීඩනයට පත් වෙලා තියෙන එකාමයි තව අනවශ්‍ය බරක් පටවනවා. මෙහෙම කරපල්ලා උඹලා මේ මැදන් ඉන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා. ඒ ළමයිගේ තිබ්බ තව නිදහසක් නැතික තවත් පීඩනයට පත් වෙන එක තමයි. ඇත්තට එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. එතකොට ඒක සාධාරණ වෙන්නේ නැති. රැග් එක උනත් සාධාරණ වෙන්නේ නැහැ. එහෙම ගත්තා. බේරෙන්න පුළුවන් කට්ටිය බේරෙනවා. අහුවෙන්නේ අර හැමදාම තැලන කට්ටිය තමයි අහුවෙන්නේ. ඊට පස්සේ ඔය මං දන්න අයියා කෙනෙකුත් ඉන්නවා. ඒ අයියාත් රැග් වෙන්නම බලාගෙන ගියේ. රැග් එක ඕනේ නම් අපිට නැති අපි මේ මෙහෙම කරලා තියෙනවා මෙහෙම කරලා තියෙනවා කියලා අර සාමාන්‍යයෙන් ඉස්කෝලේ කාලේ චරිතයක් කියන්නේ යම්කිසි විදිහක චරිතයක්. අර සමාජෙ වැහැලා හිටපෙකේ. එහෙම කෙනෙක් යන්නෙම කැම්පස් එකට පොඩ රැග් වෙලා ආතලෙක ඉන්න. ගියාට පස්සේ තේරෙනවා මේ ඒකෙන් අධ්‍යාපන කටයුතු කෙලවෙනවා කියලා. කරගන්න බෑ. ඒ මනුස්සයා අයින් වෙලා ඇන්ටි රැග් වෙනවා. අනිත් ඒ තව මරුව එකක් තමයි සමහර කියන්නේ අවස්ථාවන් තියෙනවා කලින් බැච් එක රැග් වෙලා ඒගොල්ලොම තීරණය කරලා තියෙනවා අපේ ඉස්සරහට ගෙනියන්නේ නැහැ කියලා. උදාහරණයක් තමයි අපේ මේ මෙඩිකල් ෆැකල්ටි පළවෙනි බැච් එක. මෙඩිකල් ෆැකල්ටි පළවෙනි බැච් එක අපිලා රැග් කරලා. මම දැන් 20
8:30ක් වගේ යන්න බැජ්. ඒ රැග්ගුණාට පස්සේ උන් ටික තීරණයක් කරන් තියෙනවා අපි මෙතනින් එහාට ගෙනියන්නේ නැහැ. ඒ වගේ ඩිසිෂන්ස් වල යන්න පුළුවන්. ඒක මරු කන්සෙප්ට් එකක් තියෙනවා යන්න පුළුවන් මම කියන්නේ. ඒක නියමයි. ඒක සොසයිටි එකක් විදිහට. සොසයිටි එකක් ඒකද හොඳයි. ගොඩක් වෙලාවට අනිත් පැත්තෙන් අපි කරා අපිත් මූ කරන්න. ඒ අන්න ඒක දැන් ලංකාවේ තියෙන ප්‍රශ්නේ තමයි අපි කට්ට ගාව තුඹලත් කරන්න. අර ඇරිස් තමයි. ඒ කියන්නේ අනාගතය වෙනුවෙන් කරන්නේ නැහැ. ඔව් ඒක වෙනසක් සිස්ටම් වෙනසක් කරන්න කවුරුත් එන්නේ. රම්බයිටේ සිද්ධෝ තියෙන CI හිටවන්නේ මේක. දැන් අපි කට්ට කාලා අමාරුවෙන් හදනවා අනාගතේ උන් ටික රැග් එක නැතු උන් හොඳට ඉඳී කියලා. ඔය ඒක ප්‍රතිපල උට හම්බෙන්නේ නැහැ. හැබැයි අනාගතය වෙනුවෙන් ඌ අර ගන්න. උන් කැපකිරීමක් කරනවා. ඔව් සමාජීය තීරණ කරන් තියෙනවා. අපි අර හිරගේ කතාව හරි ඉවර කරලා නේද? ඒ අනවශ්‍ය කට්ටියට වරප්‍රසාද ලැබුණාම උන් ඒ කියන්නේ කැම්පස් මේ ඉස්කෝල කාලේ වැඩි වරප්‍රසාද වෙලා කැපිපෙන්නේ නැති කට්ටිය කැපිපෙන්න යන හින්දා වෙන්නේ ඒකෙන් අනිත් අය දැල්න එක. ඒ අතර මානසික රෝගීන් ඉන්නත් පුළුවන්. මොකද ලංකාවේ මානසික රෝගීන් කියලා අපි ගොඩක් වෙලාට ඩිටෙක්ට් වෙන්නේ නැහැ. එළියට එන්නෙත් නැහැ. බෙහෙත් ගන්නෙත් නැහැ. එතකොට ඒ වගේ කට්ටියට එහෙම බලතල ගිහිල්ලා ඒකෙන් තව පිරිසක් මානසික රෝගී වෙන්න පුළුවන්. ඒ ප්‍රෙෂර් එකේ හින්දා. අපි ඒක ගැන වෙන වැඩසටහනක් කරමු. අපි අද බේසික් නියම් පටන් ආරම්භයක් විදිහට නිකන් රැග් එක. ඒක දැන් මට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි දැන් මේක හයිප් එක ආවේ. ඒලෙවල් රිසර්ච් ආවත් එක්කමනේ. ඔව් අන්න එහෙම එකකුත් තියෙනවා ඔගේ. ඒතකොට දැන් මොකද්ද හිතෙන්න පුළුවන් නිකන් දැක්කම. දැන් හැම අර තමයි පටන් ගත්තී අපි හැම අවුරුද්දෙම එකපාරට පීක් එකක් යන හයිප් වෙනවා ආයෙ යට යනවා. බල්ලෙක්වත් කතා කරන්නේ. ඔව්. ඒ ආයෙ කවුරු ළමෙක් මැරෙනවා නැත්නම් මොකක් කරනවා ආයෙ එනවා. ඔව්. ඊට පස්සේ ආයෙ මොකද කරන්නේ ප්‍රයිවට් කැම්පස් සෙට් එකත් හොගාලා ගේම ගහනවා. මේ වෙලාවේ පෝස්ට් දානවා අපේ ඒව ගැන රැග් නෑ රැග් එකට විරුද්ධව එන්න බහැලාම කතා කරනවා. ගවර්න්මන්ට් කැම්පස් යන්න එපා. එහෙම එකකුත් තියෙනවා. ඒක තමයි ඒකත් වෙනවා. ඒක සෑහෙන. අන්න අර මොනවද මේ කලදුටු කල වලේ ගන්නවා. ප්‍රයිවට් කැම්පස් ටික ටික ප්‍රොමෝට් කරන එකකුත් යටින් යන එකක් පේන්න තියෙනවා අනිවාර්යෙන්. හැම අවුරුද්දම කො වෙලක් තියෙනවා මං කියන්නේ. ගවර්න්මන්ට් හොඳ නෑ කියන එකක් ඒකෙන් ගේම ගහලා ප්‍රයිවට් පැත්තේ ගොඩ දාගන්න සීන් එකක් වෙනවා. දැන් එතකොට ඇත්තම ප්‍රයිවට් කැම්පස් තියෙන්න ඕනේ. ඔව් අපි ඒක පොඩක් හරියට කියන්නේ. ප්‍රයිවට් කැම්පස් අපි දෙන්නම දන්න මතය ප්‍රයිවට් කැම්පස් කියන එක රටකට ඕන. හැබැයි ඒක මොකක්ද අර කියන්නේ නියාමනය වෙන්න ඕනේ. නියාමනය වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අර කතාවක් ගියා දැන් මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා 500ක බැජ් එකක් හදනවා කියලා. ඒක කරන්න බෑ ප්‍රැක්ටිකල් නෑ නේ. කියන්නේ වැඩි රටට. අපි දන්නවා රටට වැඩි නෙමෙයි දැන් අරයට ක්වොලිටි ඇෂුවර් කරන්න බෑ. ඔව් 500ක් කොහොමද දැන් ડોක්ටර් කෙනෙක් කියන්නේ. ඔව් දැන් අපි කියන්නේ රටට වේකන්සි විදිහට තියෙන ඔව් ඒක ප්‍රමාණයක් දෙන්නේ. එතකොට අපි දොස්තරලා 1000ක විතර බැච් අරගෙන එහෙම ඒක ප්‍රැක්ටිකල් නෑනේ. ඒක පැත්තක්. ඒක පැත්තක් ඒක අරක සහ දැන් මට වැඩිම දැන් මට පෞද්ගලිකව හිතෙන්නේ නැහැ. දැන් ડોක්ටර් කෙනෙක් කියන්නේ ඌ අර වෙලාවේ හරි ඩිසිෂන් ගන්න ඌ ට්‍රේන් කරනවා මං කියන්නේ. ડોක්ටර් කෙනෙක් වෙන්න දැන් අපේ මම හිතන්නේ 150කට අඩුවෙන් තමයි ජපුරේ ඉන්නේ. එක බැච් එක. හරිද? එනේ 150 ගැනම අර එකින් එකා ගැන වෙනම අවධානයක් දීලා අරුව ට්‍රේන් කරනවා. දැන් හිතන්න ඌ දැන් ඌ පැය 10ක ඔපරේෂන් එකක් කරනවා. ඔව්. ඌට වරදින්න බෑනේ. මිස්ටේක් වෙන්න බෑනේ. දැන් වෙන ඕනම ෆීල්ඩ් එකේ මිස්ටේක් වුණොත් හදා ගන්න පුළුවන්. දැන් ඊළඟ මාස් රොකට් යවනවා ඌට කෙලවෙනවා අවුලක් නැහැ හදා ගන්න පුළුවන්. ඔව් කියන්නේ දැන් මේ අරක ලේසි වෘත්තියක් නෙමෙයි සෑහෙන එකක්. ලේසි වෘත්තියක් නෙමෙයි. බරපතල. ඒකෝර 500ක් හදන එකේ අර ක්වොලිටිය ඇෂුව වෙනවා. ඔව් අන්න ඒ කියන්නේ ඔබ කියන්නේ ප්‍රමාණාත්මකව ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. සීමාවක් තියෙනවා. ඒක 100ක් ඕකේ. මාර පහසුකම් ගොඩක් නෑ ලංකාවේ. රජයෙන් දෙන්න ඕනේ. ඊට පස්සේ ලැබ් ටිකයි අර එහෙම තියෙනවා. ඒ පහසුකම් පැත්තෙනුත් අඩුයි ලංකාවේ. සාමාන්‍ය තියෙන භෞතික පහසුකම් නෙමෙයි අනිත් පැත්තෙන් ගත්තාම මේ ළමයට දෙන අවධානය සහ ඒ පැත්තත් අඩුයි. එහෙම ගත්තාම. ඊට පස්සේ ඕක දැන් ඕකත් වෙන සිස්ටම් වෙනස් වෙලත් එක්ක අර ඒක ලේසියෙන් ගන්න පුළුවන් ඩිග්‍රියක් වුණොත් එහෙම ඒක රටට හානියක් නේ සෞඛ්‍ය ශාස්ත්‍රයට. ඔව් කියන්නේ අවශ්‍ය සුසුකම් තියෙන අයට ගන්න chance එක තියෙන්න ඕනේ. අපි දැන් අර ගොඩ දා ගන්න පුළුවන් ඩිග්‍රියක් ගන්න වටනොත් ඕක 500ක් ගන්නවා. මේක අර අසීමිත කැපකිරීමෙන් කරන්නේ. ඔව් දැන් ඔය වගේ වෘත්තීන් මට පේන විදිහට ලෝකේ හැමතැනම කොහෙ ගියත් දොස්තර කෙනෙක් කියලා කියන්නේ මෙඩිකල් කවුද කියන්නේ මෙඩිකල් ඔෆිසර් කෙනෙක් කියලා සමහර රටවල කියන්නේ ડોක්ටර් කෙනෙක් කියන්නේ ලංකාවේ. සහ තවත් රටවල. එතකොට ඒක ඉහෙළම තියෙන වෘත්තියක්. කියන්නේ ඒකේ බරපතලකම හින්දානේ තියෙන්නේ. හැම කොල්ලම් බලනම දොස්තරලා වෙන්නේ නැහැ නේ ඕන රටක මං කියන්නේ වෙන්නේ නැහැ. එතකොට මේ සුසුකම් තියන අය ඇමරිකාවේ පිටු දැන් මේ ඉන්න රටේ ඉස්සර ඩිග්‍රියක් කරන්න ඕනේ ඒකට අදාළ පාත් එක යනවා නේ. පොඩක් කනෙක්ට් වෙන. අවුරුදු 3ක් 4ක් කර යනවා. මේ එතකොට ඒ ඩිග්‍රී ඉවර කරලා මෙඩිකල් කොලෙජ් එකට වෙනම යන්න ඕනේ. අවුරුදු 5ක් 10ක් මන් තව වෙනම ඉගෙන ගන්න. එතකොට එතන ඩිග්‍රී දෙකක් ඇත්තට. ඒ කියන්නේ අර ඒකට ඇත්තටම ආසාව තියෙන ළමයි තමයි ඇත්තටම ආසාව තියෙන ඒකට හැකියාව තියෙන ළමයි තමයි ඉච්චර කල් සස්ටේන් වෙන්නේ. ඔව් ඒකයි අපේ දැන් වෙලා තියෙන්නේ අපේ මිනිස්සු දන්නේ නැහැ අනිත් පාර්ට් ටික. දැන් අපේ අර පොඩි කාලේ ඉඳන් ඔලුත් දාන ડોක්ටර් කෙනෙක් වෙන එක මගේ ડોක්ටර් කෙනෙක් නරකයි කියලා නෙමෙයි. ඔව්.
ඒ අපේ මිනිස්සු දැකලා තියෙන පරාසය අඩුයි. ඔව්. දැන් ටිකක් හදි කියන්නේ ටික ටික හැදෙනවා ඒක. වෙනස් වීගෙන එනවා. වෙනස් වෙනවා. ඒ දැන් ඉස්සර ඔප්ෂන් තිබ්බේ දඩයන් කරන්න හරි ගොවිතැන් කරන්න හරි. ඒ කාලේ. ඒ කාලේ ගත්තා. ඒ වගේ option තමයි දෙකයි. දෙකයි. දැන් අපේ මිනිස්සුන්ට අර ඔප්ෂන් කිහිපයක් විතරයි තියෙන්නේ. දොස්තර, ඉංජිනේරු. පළල්. අපි පොඩි කාලේ කියන්නේ ඔව්. ડોක්ටර් කෙනෙක්, ඉංජිනේර කෙනෙක්, පයිලට් කෙනෙක්, ලෝයර් කෙනෙක්, ටීචර් කෙනෙක් සමහරලා. ඔව්. ඔය පොඩි පරාසයෙන් පස්සේ අපිටම තේරෙනවා මේක මේ තව දේවල් තියෙනවා. අපිට වෙන කැමති දේවල් මේක තියෙනවා මේක ASCII. අර ඒකට පොඩ්ඩක් අපේ පුෂ් එක අඩු වුණා නේ ඒක. ඉතින් දැන් ටික ටික හැදෙනවා. මේ අර ඒ හයිප් එකත් අර දොස්තර වෙන්නම හදන එක කෑල්ලක් විදිහට තියෙන එකත් හරි එහෙම කෑල්ලක්. ප්‍රයිවට් කැම්පස් වල අඳුරු පැත්තක් ඒක. අඳුරු පැත්තක්. හොඳ පැත්ත ගත්තම යන්න පුළුවන් මේ කියන්නේ සීමිතයි රජයේ කැම්පස් වලට යන්න පුළුවන් කට්ටිය. සීමිතයි. ඒ කට්ටිය දෙන්න පුළුවන් පහසුකම් සීමිතයි. පහසුකම් සීමිතයි. රජයට හැමෝම කරන් දෙන්න බෑ. මේ සමහර ලක්ෂ 3ක් විතර එළවලු ලියනවනේ. ඔව්. ඔගෙන් මොකද ඒක දැන් අර තියනනේ නේ මේ කැම්පස් යන්න පුළුවන් ආමසුසුකමක් කියලා එකක් තියෙනවනේ. ඔව්. හැබැයි ඒක තියෙන හැමෝම කැම්පස් ගන්න බෑ නේද? යන්න බෑ. ලංකාවේ සුසුකම් ලැබෙනවා යන්න බෑ. යන්න බෑ. ඔව්. එතකොට දැන් අර අපේ එකක් හිතගෙන කැම්පස් යන්න පුළුවන් වෙන අර ඒ තුනක් හරි එහෙම ගන්න අයට විතරයි කැම්පස් යන්න සුසු කියලා වගේ මතයකුත් තියෙනවා සමහර අය. ඔව් ඒක ඇත්තටම එහෙම නෙමෙයි. ඇත්තටම කැම්පස් යන්න මම හිතන්නේ C3ක් කරේ S3ක් කරේ අවම සුසුකමක් තියෙනවා. එක එක S3 තමයි ඔක්කොම තියෙන්නේ. ඔය එක එක මේ වගේ වෙනස්. එතකොට ඒ විදිහට තියෙනවා. එතකොට ඒ වෙලා තියෙන්නේ අපිට පහසු ගන්න හින්දා ඒ ළමයට යන්න බැලලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ එතකොට දැන් ඒ ළමයට අසාධාරණ වෙන ප්‍රයිවට් කැම්පස් එකක් තියෙන එක හොඳයි. අනිවාර්යයෙන්. ඒකට ඊට පස්සේ දැන් අර රජයෙන් ලෝන් එකක් දීලා තියෙනවා ඒකත් හොඳයි. ඔව් තව ටිකක් ආර්ථික අපහසු වුණත් ඔව්. chance එකක් තියෙනවා. chance එකක් තියෙනවා. ඔව්. හැබැයි අර මේ වෙලාවේ ප්‍රයිවට් කැම්පස් බිස්නස් එක ගන්න ප්‍රයිවට් කැම්පස් එකක් ඔය ඒක කොහොමද ඉතින් ඒක අපි දන්නවා. සල්ලි මූලික කරගෙන යන්නේ. එතකොට දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ප්‍රයිවට් කැම්පස් ගිහිල්ලා ගොඩ යන මිනිස්සුත් ඉන්නවා ගවර්න්මන්ට් කැම්පස් ගිහිල්ලා ගොඩ යන මිනිස්සුත් ඉන්නවා හරි ගවර්න්මන්ට් කැම්පස් වල chances වැඩි කියන එක මගේ පෞද්ගලික මතේ ගොඩ යන්නේ තාම ඔව්. මේ ලංකාවේ පහසුකම් අතින් ගත්තත් මම හිතන්නේ රජයේ කැම්පස් වල තමයි ඉහළම සහ පිළිගැනීමත් ලෝකයේ පිළිගැනීම ගත්තත් මෙඩිසින් එකක් ගත්තත් ඉන්ජිනියරින් ගත්තත් සයන්ස් ෆැකල්ටි එකක් ගත්තත් ලංකාවේ තාම රජයේ කැම්පස් තමයි හොඳම මට්ටමේ තියෙන සහ මම හිතන්නේ ඒක දිගටම තියෙන්නත් ඕන කියන්නේ. දැන් මෙතන අමුතු බිල් එක හදනවා රජයේ කැම්පස් හොඳ නැහැ ප්‍රයිවට් එකට ආවොත් නිදහසේ කරගන්න පුළුවන් ඉක්මනට ඉවර කරගන්න පුළුවන් යන්න පුළුවන් කියන. හැබැයි ඒකෙන් වෙන්නේ අර දක්ෂයෙක් සමහරවිට යන්න ඉන්නවා. ඒ දක්ෂයාගේ අවස්ථාව අහුරන එකක් වෙන්න පුළුවන්. ඔය දැන් ඒ කියන්නේ නිකරුණේ සල්ලි දීලා ප්‍රයිවට් කැම්පස් එකට යන්න පුළුවන් රැග් එකක් වගේ එකක් ලොකුවට මේ වුණා. දැන් එයාගේ යන්න කැමති ෆැකල්ටි එකක් තුන ඒ ෆැකල්ටි යන්න බෑ රැග් කරනවා. ඒ ළමයාට වෙන ඔප්ෂන් එකක් නැති වෙලා ඒ ළමයා සමහර ප්‍රයිවට් කැම්පස් එකට යන්න පුළුවන්. යන්න වෙනවා පුළුවන්. ඒ ළමයා ගිහලා වැඩේ කරගන්න වෙන්න පුළුවන්. ඔව් ඒක හරි. හැබැයි එතකොට ඒකෙන් ප්‍රයිවට් කැම්පස් ප්‍රොමෝට් කරනවා සහ රජයේ කැම්පස් වලට ගිහිල්ලා හොඳ රටට ගන්න පුළුවන් හොඳ අවුට්පුට් එකක් නැති වෙනවා වෙන්නත් පුළුවන්. ඔව් ඒක හරි. දෙකක පැත්තකට යන්න පුළුවන්. අර බොරු බිල් එක මොන සීන් එකක් තියෙනවා කියන්නේ ප්‍රයිවට් කැම්පස් ප්‍රශ්නේ ඒක බිල් එක නෑ ඉතින් ගවර්න්මන්ට් කැම්පස් වල. දැන් ගොඩක් වෙලාවට මේ වෙද්දි රැග් එක සෑහෙන නැහැ. රැග් එක නෑ ඉතින්. කියන්නේ ගොඩක් ඉස්සර කාලට සාපේක්ෂව ෆිසිකලි සෑහෙන රැග් අඩුයි ඔය එහෙම මම දැන් රැග් කරන කට්ටියත් එහෙම ලොකුවට කරන්නේ නැහැ අර ෆිසිකල් රැග් නේ. ඔව් දැන් අපේ රංගිත් කැම්පස් එකට ගියා මේ මෑත කාලේ සහ ඒ කට්ටියගේ ෆැකල්ටි රැග් තියෙනවද නැද්ද කියලා දැනගෙන නෙමෙයි ගියේ. හොස්ටල් එකේ නතරලා හිටියා. ඒ කට්ටියට ඇත්තටම රැග් එකක් කරලා තිබෙන්නේ නැහැ. කිසිම විදිහකින් මම හිතන්නේ මුකුත්ම කරලා තිබෙන්නේ නැහැ. ඒක හොඳ තැනකට ඇවිල්ලා. ඔව් ඒ කියන්නේ ඒ කට්ටිය මම ෆැකල්ටි වලට ළඟදී පටන් ගත්තේ ඒ කම්බිනේෂන් ඒ සබ්ජෙක්ට් එක සමහර ඒ ෆැකල්ටි එහෙම උන හින්දා රැග් එක නැති වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක දිගටම ඉතින් යනවා ට්‍රැඩිෂන් එකද කියන්නේ මානසික සංගමයත් සම්බන්ධයි. හැබැයි රැග් එකක් කියලා එහෙම ලකුවට නැහැ. ඉතින් මම හිතන්නේ මුල් කාල ඩ්‍රෙස් කෝඩ් එකක්වත් තිබ්බේ නැද්ද මන්ද? මට මතක නැහැ හරියටම. ඒ වගේ අර ටික ටික ඔක නැති පැත්තට තමයි යන්නේ. අර ගොඩක්ම يعني අපිට දෙන්න තියෙන පණිවිඩය තමයි ඉතින් අර එහෙම බිල් එක නැහැ. ගොඩක් ෆැකල්ටි වලම රැග් නැහැ. කැම්පස් ඉලෙක්ට් යන්න ඕන පයින් ගන්න. ඒක හොයලා බලන්න පුළුවන්. මේකේ ධර්මවල රැග් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවද? එහෙනම් ගොඩාක් ප්‍රශ්න ඉතින් යන්නේ නැතුව ඉන්න වෙන කැම්පස් එකට යන්න පුළුවන්. එහෙනම් අඩු ගන්න එයාට ඒ සුසුකම අනුව වෙන රජයේ කැම්පස් එකට යන්න පුළුවන්. නොයා ඉන්න තරම් මං හිතන්නේ ලොකු හේතුවක් නැහැ. සහ ගියා මේ ඒක සහ දැන් මේ තියෙන තත්ත්ව වෙනස් කරන්න පුළුවන් ඒ මිනිස්සුන්ටම තමයි අපිට ඒක පිටින් වෙනස් කරන්න බෑ. ඔය යන කට්ටිය වෙනකොට රැග් නවත්තලා වෙනස් කරනවා. තමයි ඔක වෙනස් කරන්නත් ඕනේ. අර කිව්වා වගේ එක බැච් එකක් තියෙන එකනොත් එහෙම අපි කරන්නේ නැහැ. ඉදිරියට කරන් යන්නෙත් නැහැ කියලා. එතනින් පස්සේ ගොඩක් වෙලාවට ඒක හරියන්න පුළුවන්. ඔව් සිස්ටම් එකේදී වෙනස් කරන්න ඕනේ ඇතුළෙන්ම තමයි. එළියෙන් ඔක වෙනස් කරන්න බෑ. ඇතුළට යන කට්ටියම ඒ පැත්තට හරි තීරණයක් ගත්තොත් ඉතින් රැග් එක නැති වෙන්න බලන්න. රැග් එක පදනම් කරන්නේ නොයා ඉන්න එක සහ මේ රැග් එක මාරු ලොකු කරන් නටන එකත් ලොකු කරන්න ඕන දැන් නෙමෙයි කියන්නේ ගොඩක් කැම්පස් වල නයි අතරින් පතර තමයි දැන් රැග් එක තියෙන්නේ සහ රැග් එක කරපු ෆැකල්ටිවත් දැන් රැග් එක සෑහෙන අඩු ෆිසිකලි මම හිතන්නේ සෑහෙන අඩු වෙලා තියෙනවා කරන්නේ නැති තරම් සමහර වගේ අර මෙන්ටලි පොඩ්ඩක් බාධාවක් වෙන්න පුළුවන් හැබැයි අර හරියට ගත්තොත් ඉතින් එහෙමවත් කරන්න බෑ හරිනම්
කිසිම මානසික වශයෙන් හරි කියන්නවත් බෑ ඔබ බලෙන් මේක කරපන් කියලා. මේ අර මං කියන්නේ ඉස්සෙල්ලා දැන් සමහර අය වගේ එහෙම කියනවා අපි රැක් කරන්නේ නැහැ කියලා. හැබැයි පොඩි පොඩි ඒවා තියෙනවා. ඒ කියන්නේ ඒක සමහරවිට ප්‍රශ්නකුත් නෑ රයිස් බ්‍රේකින් ඇක්ටිවිටිස් කියන ප්‍රශ්නයක් නෑ. හැබැයි සමහර ළමයෙක්ට ඒක අපහසුයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සරහට ගිහිල්ලා බලෙන් එක්කෝ තව කොල්ලෙක් කෙල්ලෙක් නම් කොල්ලෙක්ගේ අතින් අල්ල ගන්න. මොකද සමහර විට ඒක හොඳ පැත්තට යන්න පුළුවන්. ඒ ළමයි තියෙන ලැජ්ජා පොඩ්ඩක් අර හිමින් සමාජයට නිරාවරණ වෙලා පොඩ්ඩක් හරියන්න පුළුවන්. සමහරට ඒක ඒ ළමයට මානසික වදයක් වෙන්න පුළුවන්. හරි විදිහට ගත්තොත් එහෙමවත් බලෙන් කියන ඒ ළමයා කැමති නැත් හරියනවා කරන්න එපා කියලා එහෙම නිදහසක් තියෙනවනේ. ඔය ඇක්ටිවිටිස් වලත් එහෙම කියනවනේ. බලෙන් ගිහිල්ලා උඹලා මේක කරපල්ලා කියලා ස්පෝර්ට් එකක් හරි මොකක් හරි ඕන දෙයකදී බලෙන් මට පේන විදිහට එහෙම නිදහසක් තියෙනවා. කැමති නැත්නම් නොකර ඉන්න නිදහස ඕන කෙනෙකුට තියෙන සිස්ටම් එකක් තමයි හොඳ. ඒ යන ළමයා දැන් සමහරවිට ඒ ළමයි අඩුපාඩුවක් වෙන්න පුළුවන් නේ කරන්නේ නැති එක. ඔව් ඉතින් ඒ ළමයි මානසික ප්‍රශ්නයක් ඉන්න පුළුවන්. ඒක සමහරවිට ඒ ළමයා අර සමාජෙත් එක්ක ගැටලා නැහැ අර ඒ ළමයිගේ පැත්තෙන් අඩුපාඩුවක් ඒක. ඔව්. කියන්නේ ඒ ළමයි අර මිනිහෙක් විදියට ගත්තම ඔව් ඒ ළමයිගේ තියෙන ප්‍රශ්නයක් ඉතින්. ඔව් එතකොට ඉතින් ඒ ළමයාටත් සමහරවිට පුළුවන් ඉතින් තමන් ගැන කියන්න අපි මේක මේ බැරි එක පයින්න ඕනි කියන තැන. ඔව් ඒ ළමයාට හිතලා එක්ස්පෝස් වෙන්න මේ බැරි එක මම පයින්න ඕනේ. ඒ ළමයා කැමැත්තෙන් ඒ තීරණය ගන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. ලැජ්ජ ළමයි කියලා හිතමුකෝ. ලැජ්ජ කියන්නේ ලැජ්ජකම ඉස්සරහට කියලා සින්දුවක් කියන්නේ කියනවා බෑ ලැජ්ජ කියන්නේ. ඒක ඉතින් අර දැන් ඒක ඉතින් සෑහෙන ඉස්සරහට වැදගත් දැන් ප්‍රසන්ටේෂන් කරන්න තරම්ම තියෙනවා. ඇත්තටම ඒ ළමයට ඒක වැදගත්. එහෙම බැරි එකක් කරන එක වැදගත්. බැරි එකක් කරන එක වැදගත්. හැබැයි ඒක බලෙන් කරන්නේ නැතුව ඒ ළමයටම ඒ තීරණය ගන්න එක හොඳයි. එක්කෝ ඒ ළමයට තේරුම් කරලා දෙන්න ඕනේ මේක. මෙහෙම අන්න ඒක හොඳයි. ඒක හොඳයි. ඒක හොඳයි. හැම ළමයටම කියනවා ඔයාලට මෙහෙම සමාජයේ මුලදී මේ වගේ දේවල් ඩිග්‍රී කරද්දී මේ වගේ දේවල් වලට කට්ටිය ස්කිල් එක හදා ගන්න. ඒක ඔයාලට වටිනවා කියලා. ඒ ළමයාගේ අනාගතයේ ඇත්තටම හරි ගස්ස ගන්න කන්ස්ට්‍රක්ටිව් ට්‍රැක් එකක් ඒක හොඳයි. උදව්වක් ට්‍රැක් නෙමෙයි ඒක. කන්ස්ට්‍රක්ටිව් කියන්නේ ඒ ළමයාට උදව්වක් කරනවා. ඉස්කෝලේ කියන්නේ නේද අපිට ඉස්කෝලේත් ඔය ටීචර්ලා ඉස්සරහට වෙලා පාපොත කියන්නේ ඒ කියන්නේ රැක් කරන්නේ නෙමෙයිනේ. ඒ ළමයා ස්කිල් එක හදන්න. අර ඒ වගේ ඒ ළමයාට පොඩි ස්පේස් එකක් දීලා දඩුවමක් විදිහට නෙමෙයි ඒ ළමයාට ඇත්තටම යහපත් චේතනාවෙන් එතකොට ඒ ළමයා කැමති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට එතකොට ඒ ළමයා try කරනවා. ඒ ළමයාට තේරෙනවා මම මේක කරන්නේ මේ දැන් මේ නැතුව මේ රැග් එක හින්දා කරනවා කියලා නෙමෙයි. එතකොට ඒ ළමයා පැහැදිලිව දන්නවා මේක කරන්නේ මට මේක මේ මට අනාගතේ වැදගත් වෙන හින්දා. ඒ ළමයා තීරණය නම් එතකොට ගොඩක් වෙලාවට කරන්න යනවා. එතකොට ඒක ඒ ළමයා අරමුණ පැහැදිලි කරලා දෙනවා ළමයාට කලින්. ඔව්. අර කියන්නේ ගොඩක් වෙලාවට ළමයිට ගහන්න එපා කියලා. මේ ළමයිට දඬුවම් කරන්න එපා. ඒක ඊට වඩා ප්‍රැක්ටිකල් ළමයිට ඒක මම හිතන්නේ රිසර්ච් කළාත් මම හිතන්නේ ප්‍රූව් වෙලා තියෙන ඕන තරම් මම හිතන්නේ ළමෙක්ට ඒක හරි විදිහට කියලා දුන්නාම මේ ළමයා ඊට වඩා වෙනසකට යනවා කියන එක ඔප්පු වෙලා තියෙනවා. ඉතින් එහෙම ඔප්පු වෙලා තියෙන දේ මෙතන බලෙන් කැම්පස් එකේ කරන්න හදන එක මේ සාමාන්‍ය දෙයක් තේරෙන මිනිස්සු විදිහට එහෙම කරන්න හදන කියන ගොංගඩන්නේ ඉතින් අනිත් පැත්තේ. අපි පැයක් විතර කතා කරා. සෑහෙනලා කියන්නේ කතා කරන්න ගියාම ගොඩක් වෙලා යනවා. මම හිතන්නේ අපි ගොඩක් ඒවා කවර් කරා. තව මොනවද කියන්න තියෙනවද? අපි තව කතා කරන්න දේවල් හිටියා. පොඩි ශිෂ්‍ය දේශපාලනය ගැන වෙනම දවසක් කතා කරනවද? අපි තව ප්‍රෝග්‍රෑම් එකක් කරන්න වෙන හිමුත්. තව පොඩ්කාස්ට් එකට යන්න යනවා ඉතුරු දේවල් ටික කතා කරන්න. ඔව්. අපි බලමු. ඕනේ දැන් නේ අන්තිමට අපි මොනවද කියන්න තිබ්බද? දැන් අපි කන්ක්ලූෂන් එකක් කියමුකෝ අපි අදහස් කියන්නේ. ඔව්. දේශපාලනයත් අපි කතා කරමු මෙතන පොඩ්ඩක් කියන්නේ මේ කියන්නේ දේශපාලනේ කැම්පස් එකේ දේශපාලන ශිෂ්‍ය දේශපාලනයක් හරි මොකක් හරි දේශපාලන මතයක් ශිෂ්‍යයෙකුට දරන්න තියෙන්න ඕනේ. ඔය මෙහෙමයි. මගේ මතය තමයි කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දේශපාලනය කළ යුතුයි. හේතුව ඌ ඉතින් අර මායි අර කිව්වා වගේ සමාජෙට නෑන් ඒ කියන්නේ සමාජයට යන්නේ සහ අර උඩ ලෙවල් එකේ සිට එකේ ගොඩක් වෙලා නියෝජනය කරනවා. ඒ කියන්නේ ඒ උන් ටික තමයි හරි ඩිසිෂන් ගන්න ඕනේ. දේශපාලනය කරන්න ඕනේ. දේශපාලනික ඥානයක් තියෙන්න ඕනේ. ඥානයක් තියෙන්න හොඳ පැත්තට. ඔව්. ඒක සහ උන් ආණ්ඩුවට ෆෝස් කරන එක ප්‍රශ්නයක් නෑ. ඒ වෙච්ච දේවල් තියෙනවා. ඔබ ආණ්ඩුවට බල කරන්න එපා. හොඳ පැත්ත හොඳ ඒක ඕන මිනිහෙක් එක්ක කරන්න එපා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අර ඒගොල්ලන්ගෙන් වෙන්න ඕන යුතුකම් ටික වෙලාද අරක කරන්න කියන එක ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් තියෙන. ඒ කියන්නේ කැම්පස් එකක් විදිහට තව දේවල් ශිෂ්‍ය සංගමයකට හරි මොකක් හරි යුනියන් එකකට හරි මොකක් හරි කරන්න පුළුවන්. මාෂ්‍ය සංගමයට ඕන දේ. රිසර්ච් පැත්ත කැම්පස් වල දියුණු කරන්න පුළුවන්. දැන් ලංකාවේ මාර අඩු පැත්ත රිසර්ච් පැත්ත. ඒ පැත්ත අඩු. ඒ කියන්නේ දේශපාලනයට දායක වෙන්න පුළුවන් නේ ඇත්තටම. ඕකේ දේශපාලනේ වෙනම කරන් යන්න පුළුවන්. ඒක තියෙන දේශපාලනේ මේ කියන්නේ අර මම කියන්නේ අර රාජ්‍ය පාලනයේට ඔව් රිසර්ච් පැත්ත දායක වෙන දේවල් කැම්පස් එකේ කරන්න පුළුවන්. කරන්න පුළුවන්. කියන්නේ දැන් ඔය රැකියා විරහිත උපාධිකාරීන්ගේ සංගමයක් තියෙනවා. ඒක දැන් හැමතිස්සෙම බල කරන්නේ මේ අර හැමෝටම රසා දෙන්න. රසා දෙන්න මේ තියෙන අඩුපාඩු ටික පුරවන්න මේ තියෙන ටික කොහෙන් හරි රසා දෙන්න. කොහෙන් හරි දෙන්න. ඒකනේ කියන්නේ. ඔව්. කොහෙන්ද දෙන්න කියලා අදාළත්වයක් නැහැ. කොහෙන් හරි දෙන්න. ඩිග්‍රියක් ගන්න අපිට රසා දෙන්න.
ඒකනේ කියන්නේ. ඔව්. එහෙම වෙන්න ඕනේ. ඉතින් හැමෝටම රස්සා හදන්න රජයට බෑනේ. ගොඩක් රජයට ප්‍රොජෙක්ට් පටන් ගන්න කරන්න පුළුවන්. ඉතින් කැම්පස් ඒක හොඳ පොයින්ට් එක. ප්‍රොජෙක්ට් එක පටන් ගන්නවා දැන් මෙහෙම සිස්ටම් එක මෙහෙම දැන් මගේ මතය. දැන් හිතන්න ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම් එක ඩෙවලොප් කරන්න ඕනේ. සංගමේ විදිහට අපි හදන ප්‍රොජෙක්ට් එකක් ප්‍රොපෝසල් එකක් හදනවා දැන් හිතන්න CTB බස් හරි මේ රේල්වේ හරි දැන් බස් එකේ දැන් මාරු සල්ලි ප්‍රශ්න තියෙනවා ටිකට් ගෙවන්නේ. ඕකට සිස්ටම් එකක් හදන්න පුළුවන්. ඊළඟට ඔය මොකක්ද දැන් අපිට දැන් මට හිතිලා තියෙන විදිහක් දෙයක් තමයි දැන් මට ෆෝන් එකෙන් බලන්න පුළුවන් නම් බස් එකේ එන වෙලාව ඒක මාරු. يعني මට ඒ ටයිම් කරලා යන්න පුළුවන්. දැන් මෙහෙ තියෙනවා නේද අපේ කැම්පස් ෂටල් යන ටයිම් එක ඇප් එකක් තියෙනවා. ඇප් එක through අපි ෂටල් එකේ තියෙන තැනත් පෙන්නනවා, ලොකේෂන් එකත් පෙන්නනවා. මාර නියමයි. ඒ කියන්නේ අපේ ලංකාව ඇකියුරේට් නෑනේ වෙලාවට වැඩ කරන්නේ. වෙලාවට වෙන්නේ නැහැ. ඒක දැන් මගේ ෂෙඩියුල් එකට යන්න ඕන නම් මට ගෙදර ඉඳන් පිටත් වෙන්න පුළුවන් අර බස් එකේ බස් එක මිස්සුනොත් එහෙම මාර කෙලියක් වෙනවා ඒක. ඒක එකක් බස් එක මොනිටර් කරන එක. ඊළඟට සල්ලි ගෙවන්නත් මොකක් හරි එක්කෝ දැන් Apple Pay තියෙනවා, කාඩ් තියෙනවා, ටච් සිස්ටම් ටික ටික අප්ඩේට් වෙන්න ඕනේ. ඔව්. එහෙම එකකට එන්න පුළුවන්. දැන් ඒවත් අර කොන්දොස්තරට යන සල්ලි ටික නැති වෙනින්ද එක සැරේ කාඩ් එක ගාලා නැවතුණා මතක? ඔව් එහෙම ප්‍රශ්නක් තියෙනවා. එහෙම වුණානේ. ඒක මම දැකලා තියෙනවා මිනිස්සු රණ්ඩු වෙනවා මාරු සල්ලි වලට. අපි දන්නේ ඇත්ත ගන්නද ගන්න කියලා. එතකොට ගන්නත් කොහොමද හරියන්නේ හිතේද ගණන් ගන්න? ඔව් ඒක එතන ඩෙවලොප් වෙන්න ඕන. ඊළඟට ඔක්කොම ටික මොනිටර් කරන්න පුළුවන් නේ බස් එක යන්නේ අද මොනවාද ඒව ටික අර මේ මොකද්ද ළඟදී අර පැන්නේ පොලිසියෙන් පැනලා බස් එකේ මේ නීති කඩනවාද අර මේවද කියලා බැලලා තිබ්බනේ. ඔව්. ඒ වගේ ඒවා මොනිටර් කරන්නත් පොඩ්ඩක් ඒ බස් එකේ ස්පීඩ් එක මොනිටර් කරද හැකිනේ. ඒක සහ දැන් ඔය ටිකටින් සිස්ටම් එක කියන්නේ ඩෙවලොප් කරනවා ටිකක් තියෙනවා. මම උදාහරණ ටික මම ඔලුවට දැන් ආපහු ඕකට හදන ප්‍රොජෙක්ට් එකක්. ඕකට කියන්නේ ඔය වගේ උදාහරණයක් ගොඩක් කියලා කරන්න පුළුවන්. උදාහරණයක් කියන්නේ හරියද? මේ උදාහරණ කැම්පස් ශිෂ්‍යෝ කරන්න ඕන දේවල්. ඔව් එතකොට ඒකෙන් දැන් අර ඒක හැදෙන එක ඔස්සේ රජයට එන ලාභයකුත් තියෙනවනේ. ඔව්. අපි මිලියන 100යි නම් දැන්ට වේදම. ඔව් මිලියන 80ක් වෙන්න පුළුවන්ද ඒ අර හොරකම් ටිකයි අනම්මන ඔක්කොම ටික නැති වෙලා. අපි කියනවා මේ ප්‍රොජෙක්ට් එකට මට ඕනේ අවුරුදු 2ක ප්‍රොජෙක්ට් එකක් මේක. අපි 100කට ජොබ් දෙන්න. අපි මේක කරන්න. ඔව් ඉතින් එතකොට එතන අවුලන්නේ ප්‍රොජෙක්ට් එකට වෙනම ජොබ් සෙට් එකක් උත්පාදනය වෙනවා. ඒකෙන් වෙනම කෑල්ලක් යනවා. අර ඒ වගේ මේ ජොබ් ඉල්ල කෑ ගහන්න නැතුව ජොබ් හදා ගන්න අවස්ථාවක් වෙන සොලියුෂන් ගේන්න ඕනේ මං කියන්නේ. ඔව් දැන් හැමදෙස්සෙම දැන් මේ ශිෂ්‍යයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ක්‍රියේටිව් වෙන්න ඕනේ මං දේශපාලනය කියලා ඒකට කෑ ගහන්න විතරක් නෙමෙයි රැග් එක කරන්න විතරක් නෙමෙයි ඒකත් කරන්න අවශ්‍ය තැන ඒකත් කරනවා. ඊට අමතරව මේ වගේ අවස්ථා හදලා දෙනෙක් කරන රැග් කරගෙන නටන්න තු මං කියන්නේ ක්‍රියේටිව් මිනිහෙක් වෙන්න ඕනේ. ක්‍රියේටිව් මිනිහෙක් වෙලා එතකොට දැන් අතන දැන් අර රසාව ටිකක් තියෙනවා. ඒකෙන් රජයට වෙන මේකුත් තියෙනවා සහ අර දැන් අර වර්ක් ෆෝස් එක වැඩි වෙලා දැන් රටක් විදියටත් අපි දිනු වෙනවා. ඔව් නිකන් නිකරුණේ බොරුවට කෑ ගහලා ඉන්න එකක් නවතිනවා. මේ පැත්ත ක්‍රියේටිව් පැත්තත් වැඩි වෙනවා. ඉතින් තව කට්ටියකට යොමු වෙනවා ඊට පස්සේ මේ වගේ දේවල් පටන් ගන්නවා. මේ වගේ ප්‍රොජෙක්ට් පටන් ගන්නවා. ඔව් දැන් බස් කතන්දරේ ඇග්‍රි සෙට් එකෙත් කරත හැකිනේ. මේ යීල්ඩ් එක මට වැඩි කරන්න ඕනේ. ඔව් දැන් මේ වගේ සෑහෙන මොකද කරන්න බැරි? ඒ කියන්නේ ඔය කෘෂිකර්මාන්තය දිනු කරන්නේ. නැතුව ඉතින් අපි කියන්නේ කෘෂිකාර්මික රටක් නේ අපි. ඔව් දැන් වගා කරන පැත්ත සෑහෙන දැන් අපේ යීල්ඩ් එක කරනවා නම් දේවල් තියෙනවා. 70 වයින අපිට මේ 80 කරන්න පුළුවන්. එතකොට රජයට ලැබෙන ආදායම මෙන්න මිලියන මෙච්චරකින් වැඩි වෙනවා. අපිට මේ ජොබ් ටික දෙන්න. ඔතන මම නිකමට කියන්නේ දැන් ගොඩක් කෙනා ලංකාවේ ඉඳලා කරන්න දෙයක් නැහැ. මෙහෙම නෑ රට යන්න ඕනේ රට ගිහිල්ලා තමයි සල්ලි හම්බෙන්නේ කියලා. එහෙම මිනිස්සුන්ට රටාවක් කියලා කරන්න දෙයක්වත් නැහැ නේ. එහෙම සැටිස්ෆයි වෙන්නේ නැහැ. රටාව ඉතින් කොහොමත් අර ජොබ් එකක් තුන ඒක කර කර ඉන්නවා ඉතින්. හැබැයි මම දැකලා තියෙන විදිහට එහෙම අරමුණෙන් එන මිනිස්සු අර තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක වෙනම කතාවක්. මම ඒක ඇත්ත කතාව. ඒ කියන්නේ ලංකාවේ ඉඳලා ඕන තරම් මම කියන්නේ කරන්න දේවල් තියෙනවා. දැන් අපිට බණි තොපි මොකට රටාවේ ගිහින්. එහෙම නේ කියන්නේ අධ්‍යාපන හැර මොකක් කර අරමුණක් තියෙනවා රට යන එක හරි ඒක හරි. මං කියන්නේ ඊට එහෙම යන කට්ටිය යන්නයි නැති කට්ටියට ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ ඊට අමතරව ලංකාවේ ඉඳලත් කරනවා නම් දේවල් තියෙනවා. තියෙනවා. ඒ අවස්ථාවන් අපි හදා ගන්නවා. අවස්ථාවන් ටික ලංකාවේ අඩුයි ඇත්තටම ප්‍රැක්ටිකලි ගන්න. හැබැයි ඉතින් මෙහෙම දැන් ඔය උඩ තැන් වල ඉන්න මිනිස්සු ඔක්කොම ටික මං කියන්නේ ඔය කැම්පස් සිස්ටම් එකෙන් ගොඩක් ආපු කට්ටිය සහ අවස්ථාවන් හදාගත්ත මිනිස්සු. ඔව් උඩට යන්නේ තම හදාගෙන. ලංකාවේ අවස්ථා දෙන්නේ නැත්තම් මිනිස්සු අවස්ථා හදාගෙන උඩට යනවා. මොකද ලංකාවේදී අර එහෙම අවස්ථා අඩුයි ඇත්තටම ප්‍රැක්ටිකලි. ඒ හින්දා ඉතින් හදාගෙන උඩට යන්න වෙනවා. සහ තව කට්ටියම හදාගෙන ඒ අවස්ථාව ඇති කරනවා. එතකොට ඉතින් ඔක හරියන සිස්ටම් එක. නැත්නම් අපි ලංකාවේ මුත් කන්න නැගේ හැමෝම රට යනවා. ඕකට වෙන්නේ. සහ රස්සායිල්ල ආණ්ඩුවට පෙෂ කරනවා. ඔව් ඉතින් වගේ ගොබ්බුවට තමයි වෙන්නේ. මේ ඒ වගේ පැත්තකුත් තියෙනවා. ඔය ප්‍රයිවට් කැම්පස් එකක් දාලා කරා. දේශපාලනේ මේ හොඟ
හොඳක් දේවල් කතා කරලා ප්‍රයිවට් කැම්පස් ගැන අපි කිව්වේ තියෙන්න ඕනේ හරි නියාමනයකින් තියෙන්න ඕනේ කියන්නේ කැම්පස් දැන් අපි මේ සැරේ දැන් මේ දවස්වල මේ මොනවද ඒ මොකද කැම්පස් සිලෙක්ෂන් මොකද ඇප්ලිකේෂන් දානවා ඒකනේ අපි පරිවිඩයක් දුන්නොත් ළමයින්ට ඔය බිල්ල සහ අවස්ථාව කියන්නේ දාන කට්ටිය Tamanට ඕන කැම්පස් එක ගැන හොයලා බලලා පුළුවන් තරම් දැනුමක් ඇතුව කැම්පස් එකට යන්න කලින් මේක මොකද්ද වෙන්නේ ට්‍රැක් තියෙනවද ඒවත් ගැන හොයලා බලලා සීනියර්ස්ලට කතා කරලා දැන අඳුනකම් ඇති කරගෙන කැම්පස් එකට රැග් එකක් තිබ්බත් ඒවා දැනගෙන යන්න. ඒකට ප්‍රතිරෝධීව හරි අපි මේක කරන්න එක පොඩ්ඩක් යන්න කලින් යන බැච් එකත් ඒක සහ දැන් අපි අවස්ථාවන් ගැන කතා කරොත් දැන් අපි නිකන් ගවර්න්මන්ට් කැම්පස් වල අවස්ථාවන් ගැන කතා කරොත් ගවර්න්මන්ට් කැම්පස් ගිහින් ළමයට යන්න පුළුවන්. අපි පොඩි උදාහරණයක් කියමු ගවර්න්මන්ට් කැම්පස් එකට ගියහම ගොඩක් වෙලාවට ස්කෝලර්ෂිප් අරගෙන රට යන්න තියෙන අවස්ථා මොකද කැම්පස් එකේ පිළිගැනීමේදී සහ කැම්පස් එකේ ඇතුළේ ඉන්න ලෙක්චරර්ස්ලා ප්‍රොෆෙසර්ස්ලාට කනෙක්ෂන් ගොඩක් තියෙනවා. ඒක සහ දැන් ඒක හොඳ පොයින්ට් එකක්. දැන් අපි ජීවිතේට දැකලා නැති පිරිසක් අපි හම්බ වෙනවා කියන පස්සේනේ. ඒක කැම්පස් එකේ. ඔව් කැම්පස් එකේදී ලංකාවේ ඩයල් ටිකක් කාස්ට් එක ගන්න හම්බ වෙනවා. ඔව් ගොඩක් වල දැනුම සහ ඒ උදව්වෙන් තියෙන අවස්ථාවන් ටික වැඩි. තාමත් රජයේ කැම්පස් වල තියෙන chances සහ facilities ප්‍රයිවට් වල මම හිතන්නේ වැඩි ගොඩක් වැඩි. ඒ කියන්නේ භෞතික සම්පත් ගත්තත් සෑහෙන මට්ටමක තියෙනවා. තාම මම හිතන්නේ ගොඩක් ප්‍රයිවට් කැම්පස් වලට වඩා සහ හොඳයි සහ විශ්වවිද්‍යාල ජීවිතයක් ගෙලින්න පුළුවන්. ඔව් ගොඩක් නම් ඒරියාස් අර බිල්ඩින් එකකට කොටු වෙන්නේ නැතුව. ඔව් ගොඩක් ඒරියාස් තියෙනවා. ඒකේ කරන්න දේවල් තියෙනවා. එක දේවල් තාම තියෙනවා. හොඳ පැති ගොඩක් තියෙනවා. අපි කතා කරපු අර සමබර මිනිහා හදාගන්න හොඳ හදාගන්න හොඳයි. සල්ලි වේදන් ඉන්න තැන ගොඩක් අඩුයි. මොකද නිකන් රජයෙන් දෙන ඩිග්‍රී එක. ඒකේ තියෙන උපරිම ප්‍රයෝජනේ මම කියන්නේ ගන්න ඕනේ. සල්ලි තිබ්බත් මම කියන්නේ ඔයාට එහෙම chance එකක් තියෙනවා. මම දන්නේ නැහැ තියෙන කියන්නේ කොච්චර සල්ලි තිබ්බත් ගවර්න්මන්ට් ඉන්ජිනියරින් කොහෙන් හරි හිතන්න මොරටු ඉන්ජිනියරින් යනවා. මොරටු ඉන්ජිනියරින් වලට පස්සේ යන්න නැතුව ඉන්න යන ගොඩක් අය. මෙහෙමද මොරටු ඉන්ජිනියරින්ගුයි අපිට ප්‍රයිවට් කැම්පස් එකේ ඉන්ජිනියරින් කම්පෙයාර් කරන්න බෑ. අරගේ අනිවාර්යෙන් අවස්ථාවන් මේ ෆැසිලිටිස් ටික වැඩි. සහ එතන ඉන්නේ හොඳම මොළ ටික. ඒ කට්ටියත් එක්ක ඉඳි තමන්ට තියෙන තමන්ගේ හැකියාවනුත් වැඩි වෙනවා. හොඳ පැත්තට යන chance එක වැඩි. සහ ලෝකේ තියෙන පිළිගැනීම අනිවාර්යෙන් මොන ප්‍රයිවට් කැම්පස් වලට වඩා මොරටුවට වැඩි. ඒක ඉන්ජිනියරින් පැත්තෙන් කතා කරා. ඉන්ජිනියරින් පැත්තෙන් ගත්තොත් ඒ වගේ තව තවත් පැති වලට තියෙනවා එක එක පිළිගැනීම් තියෙන කැම්පස්. ඒක මගේ පෞද්ගලික මතය තමයි ඉතින් කැම්පස් යන්න පුළුවන් හොඳ ඩිග්‍රී එකකට යන්න. අනිවාර්යෙන් රජයේ කැම්පස් එක ඔයාට අවශ්‍ය ඩිග්‍රියකට හරි නැත්නම් හොඳ ඩිග්‍රී එකකට හරි යන්න පුළුවන්. ඔයා කැමති එකකට මොකක් හරි යන්න පුළුවන් නම් ඒ අවස්ථාව අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒක නිකන් මග අරගන්නවා මොකද මාර වටිනවා. මොකද ඒ කියන්නේ අපිට එතන ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ අවස්ථාවන් ටික. ඔව් ගියාට පස්සේ ඇත්තටම සෑහෙන ජීවිතේ වෙනසක් වෙනවා. රැග් එක තිබ්බද නැත්ද ඒක නෙමෙයි. ඊට අමතරව ඔයාට යාළුවෝ සහ ඒ කැම්පස් එක ඇතුළේ ගන්න තියෙන මාර දේවල් ගොඩක් තියෙනවා. කියන්නේ මේක අපිට මේ වීඩියෝෙන් කියන්න බෑ. සෑහෙන දේවල් ටිකක් තියෙනවා. ඔයාට කැමති එකට යන්නම බැරි වුණොත් හරි ඒවා දැන් හිතන්න ඉන්ජිනියරින් යන්න ලකුණු මදි. හැබැයි ඉන්ජිනියරින් යන්න කැමති සල්ලිත් තියෙනවා. ප්‍රයිවට් කැම්පස් එකට යනවා. අවුලක් නැහැ. එහෙම අවුලක් නැහැ. ඒ ඇරෙන්න බ්‍රැග් හරි මොකක් හරි කියලා නැත්තම් සමහරට ඉතින් එයා යන්න ඉන්න කැම්පස් එකේ මාරු විදිහට තියෙනවා දරා ගන්න බෑනේ. ඒ ළමයි ඒක නැතුව සල්ලි තියෙනවා ප්‍රයිවට් කැම්පස් වල යන තීරණය ගන්නවා වෙන්න පුළුවන්. එහෙම සාධාරණ හේතුමත් එහෙම යන එක අවුලක් නැහැ. එහෙම කරනවා ඉන්නවනේ. හැබැයි ඒ රැග් එකට බයයි අර අවස්ථාව නැති කරගන්න එපා. ඔව් දැන් මේ අන්තිමට ඇති රැග් එකකුත් නැති වෙන්න පුළුවන් සමහරට ඒ ෆැකල්ටි. ඔව්. එහෙම ඉතින් අර බොරු බිල් වලට අහු වෙලා මේ ප්‍රයිවට් කැම්පස් එකකටම යන්න ඕනේ කියලා එක. කන්ක්ලූෂන් එකේ නේ තමන්ගේ පෞද්ගලික අරමුණක් තියෙනවා නම් මේක මම මෙහෙම කරන්න ඕනේ කියලා ප්‍රයිවට් කැම්පස් එකේ අපි කැම්පස් රජයේ කැම්පස් වල යන්න ගමනේ ප්‍රයිවට් යන. ඔව් ඒක ප්‍රශ්නේ නෑ. හැබැයි මේ රැග් එක සහ ඒ අරමුතු බිල්ලන්ට බය නොයා ඉන්න එපා. නොයා ඉන්න නැතුව හොයලා බලන්නේ. හොඳට හොයලා බලලා හොඳයි නම් යන්න නැත්නම් ඉතින් නොයයි. තමන්ගේ මතෙන් කැමති දෙයක් කරන්න සල්ලි තියෙනවා කිසි ප්‍රශ්නයක් නෑ. රට ගිහිල්ලා හරි ඉගෙන ගන්න. ඉගෙන ගන්න කියලා ඉගෙන ගන්න ඕනේ. සාර ප්‍රයිවට් කැම්පස් වලින් යාව පුළුවන් අවස්ථා හදලා දෙන්න ඕනේ. රජයේ කැම්පස් වල අමතර ඒකත් අපි වරදක් කියන්නේ නෑ. සල්ලි තියෙන මිනිහට සල්ලි දීලා ඉගෙන ගන්න තියෙන අයිතිය කවුරුත් අවහිර කරන්න හොඳ නැහැ. ඒක එහෙම එකක් තියෙන අන්තිමට. හැබැයි සල්ලි වලට උගන්වන තැන් වල රජයේ කැම්පස් වල තියෙන ලෙවල් එකම තියෙන්නත් ඕනේ හැබැයි. ඔව්. කියන්නේ පුළුවන් තරම් ඒ ලෙවල් එකට යන එක හොඳයි. හැබැයි ඒ යන ගම රජයේ කැම්පස් වල තියෙන ෆැසිලිටිස් අඩු වෙනවා නම් අන්න එතන ප්‍රශ්නේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඔව් අරව ප්‍රොමෝට් කරනවා මේවා ටික ටික කෙලවනවා වගේ එකක් කරනවා නම් ඒවට විරුද්ධව ඒවට විරුද්ධව කතා කරනවා. තු ප්‍රයිවට් කැම්පස් වහන්න කියලා නෙමෙයි. අද ගොඩක් කාඩ පොඩි කෑ ගහILLක් කියන්නේ ප්‍රයිවට් කැම්පස් ප්‍රොමෝට් වෙන එකෙන් රජයේ කැම්පස් වලට කෙලවෙන්න යන හින්දා ගොඩක් අය ඊට බහින වගේ එකක් තියෙනවානේ. ඒක වෙන්නත් බෑ ඇත්තටම. එහෙම නොවි දෙපැත්තම බැලන්ස් එකක් තියෙන තමයි හොඳ. ඒක තමයි ඊව ගැන කතා කරන්න තියෙන රැග් එක ගැනම හිතන්නේ. රැග් එකමත් නෙමෙයි අපි ගොඩක් දේවල් කතා රැග් එක විතරක් නෙමෙයි ඒක කතා කරා ඉතින් ලොකු බරාසයක්. අච්චාරුවක් වෙලා ගියා. ඔව් සමහරවිට මේ පළවෙනි මේ ඩිස්කෂන් පළවෙනි ඩිස්කෂන් එකකින් මේකට පැන යනවා අපි. පොඩ්ඩක් අර ෆ්ලෝ එක
මදිකම ෆ්ලෝ එක එක පැත්තට ගගේ පොඩි අතුගාරල් ගොඩක්ම යනවා අපි උත්සාහ කරා එක තැනක රඳව ගන්න නිසා වෙලාව සෑනිය අපිට විනාඩි 30ක විතර කතා කරන්න ගියා මම හිතන්නේ ඔව් විනාඩි 30ක් අතර ප්ලෑන් කරේ දැන් පැය විනාඩි 10ක් කතා කරා හොඳට වැඩි ඊළඟේ අඩු ඔව් දැන් ඇතිනේ අපේ ඊළඟේ හම්බ ඊළඟ අපි තවත් මේ වගේ හොඳ ටොපික් එකකින් බලමු අපි කතා කරමු එහෙනම් අදට සමුගමුනේ ඔව් ඊළඟ මම කියන්න නම් තිබුණා නෑ අපි ඊළඟේ හම්බ වෙමු ඊළඟේ හම්බ හොඳ නැහැ කියන්න ඔව් ජය වේවා ජය වේවා හොඳ ඇති මොය ගානින් වන්දනත් කරා